හරි අයිබෝන් ගොඩක් දවසක් ඉන්නේ දීගුණ පටන් ගන්න කියලා හැදුවේ අපි S ගුණ තියරි ඉවර කරා ප්‍රශ්න ටික ගණන් කරේ නෑ ඔයගොල්ලෝ කරගෙන යන්න හරි ඒකට මාකට් ස්කීම් ඩිස්කෂන් නැත්තම් මාකට් ස්කීම් හරි දාන්න බලාපොරොත්තුවක් තියෙනවා දැන් ඉනෝගනික් සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නේ පාඩම් කරන්න බෑ කියලා දීගුණ කියපු ගමන් මතක් වෙන්නේ අම්මෝ පාට පාඩම් කරන්න තියෙනවා කියලා ඔය සමහරවල්ලාට මම අහන සරල ප්‍රශ්නයක් තියෙනවා අයි පාඩම් කරන්න කියලා හරි ඔය ඔළුවට දාගෙන තියෙන සමහර විස බීජින්ද තමයි මේ ළමයි මේ පාඩම් වලදී දුර්වල වෙන්නේ. හරි ඉනෝගනික් පාඩම් කරන්න තියෙනවා. මං කියන්නේ පාඩම් කරන්න එපා කියලා. හරි ඇත්තටම මේ සමහර ඔයාලගේ ඇතුළට ඔළුව ඇතුලේ තියෙන දේවල් වෙනස් කරගත්තාම හරි ලේසි ඉගෙන ගන්න. හරි ඇයි ඉනෝගනික් පාඩම් කරන්නේ? හරි පාඩම් කරන්න ඕනේ නැහැ මං කියන්නේ. හරි ඒ කියන්නේ ඒක වැරදිලා තේරුම් ගන්න එපා. හරි මං අර මේක කියන කොළොන්ට තියෙන බය නැති කරන්න ඉනෝගනික් වලට වැඩ කරන්න. ඕගනික් පාඩම් කරන්න එපා. ඕගනික් වලට වැඩ කරන්න. කර්මාන්ත රසායනේ පාඩම් කරන්න එපා. කර්මාන්ත රසායනේ වැඩ කරන්න. හරි? ওই දෙක වෙනස්. දැන් ළමයි මේ ඉනෝගනික් වගේ විෂයක් ගත්තාම ඔයා ඉස්සෙල්ලා කරන්න ඕන අධ්‍යයනය කරන්න ඕන. ගුරුවරයා උගන්වනවා හොඳට අහගෙන ඉන්නවා. ඔයා තනියම අධ්‍යයනය කරනවා. මේ කියපු දේවල් එහෙමද? සමහර දේවල් තියෙනවා තර්කානුකූලව තේරුම් ගන්න. සමහර දේවල් තියෙනවා මතක තියාගන්න. මතක තියාගන්න සමහර දේවල් තියෙනවා මතක තියාගන්න සමහර දේවල් තියෙනවා තර්කානුකූලව ඉගෙන ගන්න. දැන් ඔය මතක තියාගන්න ඕන දේවල් සමහර ළමයි මතක තියාගන්න ඕන දේවල් සහ තර්කානුකූලව තේරුම් ගන්න ඕන දේවල් ඔක්කොම කටපාඩම් කරනවා. සමහර ළමයි තර්කානුකූල දේවල් ටික ඕකේ මතක තියාගන්න ඕන ටික කටපාඩම් කරනවා. මම කියන්නේ අධ්‍යයනය කරන්න මතක තබාගත යුතු කොටස් හඳුනා ගන්න තර්කානුකූලව ගොඩදා ගන්න පුළුවන් දේවල් පුළුවන් තරම් තර්කානුකූලව ගොඩදා ගන්න ඊට පස්සේ ඒ පාඩම් වලට වැඩ කරන්න හරි වෙලාවක් වෙන් කරගෙන සතියෙන් සතිය මාසෙන් මාසේ පාඩම් කරන එක නවත්තලා ඒවට වැඩ කරන්න දැන් මොකද්ද මේ පාඩම් කරන එකේ වැඩ කරන එකේ වෙනස මෙන්න මෙහෙම කෙනෙක්ට ඕගනික් පාඩම් කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් පුංචි ස්ටෙප් දෙකේ හරි පරිවර්තන කර උත්තර බලාගෙන හරි කර මේ තියරි ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා හරි අර ඒකේ ප්‍රායෝගික යෙදුම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හරිද පාඩම් කරනවා නෙමෙයි ඒ වැඩ කරනවා ඉනෝගනික් තේරුම් ගත්ත අධ්‍යයනය කරා ඊට පස්සේ පුංචි සරල ප්‍රශ්න දෙන ටියුට් හරි හොයාගෙන ඒවට උත්තර ලියන්න සාමාන්‍යයෙන් ගුරුවරු රෙකමන්ඩ් කරන්නේ නැහැ උත්තර බලලා උත්තර ලියන්න කියලා. හැබැයි මම එහෙම කරපු කෙනෙක් සහ මට එහෙම වැරදිලා නැහැ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් තනියම වැඩ කරපු කෙනෙක්. ඒකෙදි මට සමහර තැන්වලදී ඕන වුණා මේ තියරිය ඇත්තටම ප්‍රශ්නයකට ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට මම කරන්නේ තෝරගත්ත ප්‍රශ්න ටිකක හරි ප්‍රශ්නේ සහ උත්තර බලලා හරි මේක මට කවුරු මොන අදහස් දක්වුවත් මම මේක ප්‍රායෝගිකව භාවිතා කරලා සාර්ථක ප්‍රතිඵල බලලා දෙනවා. මොකද මම ඕගනික් කියන එක සම්පූර්ණ මේ ලෙවල් වලදී කොට දැන් මේ උත්තර තියෙන පරිවර්තන කරලා. මට කවුරු මේකට මොනවා කිව්වත් ඒක මම ප්‍රායෝගිකව කරලා දෙනවා. මම ෆිසික්ස් වල ගොඩක් පාඩම් ඉගෙන ගත්තා. පාස් පේපර් පොතේ හරි ප්‍රශ්නය සහ උත්තර බලලා. හැබැයි ඒක වැරදි පැත්තට යන්නත් පුළුවන්. මම කියන්නේ තියරි එකක් ඇප්ලයි වෙන්නේ කොහොමද හිතන්න ඕන කියන එක ඉගෙන ගන්න යම් ප්‍රශ්න ප්‍රමාණයක් එහෙම කරාට කමක් නැහැ කියලා. එතනින් එහාට ඔයා තනියම වැඩ කරගෙන යන්න ඕන. මම කියන්නේ එක්සෑම් එකේ වරනකම් මේ වැඩේ කරන්න කියලා. ඒක තේරුමක් නැහැ. හරි? මේ ප්‍රශ්නෙක උත්තරේ තියාගෙන ප්‍රශ්න කරනවා කියන එක හෝ ඒ ප්‍රශ්නේ කියවමින් උත්තරේ බලනවා කියන එකේ තේරුම මේ තියරි කොහොමද ප්‍රශ්නකදී ඇප්ලයි වෙන්නේ? මොන තැන් කොහොමද හිතන්න ඕන? හරි කොහොමද හිතන්න ඕන කියන එක තමයි ඉගෙන ගන්න. උත්තර තියෙන පරිවර්තන 50ක් 60ක් කරනවා කියන එකේ තේරුම චිත්‍රයක් අඳිනව නෙවෙයි. කොහොමද හිතන්න ඕන කොහොමද ඒ තියරි ඇප්ලයි කරන්න කියන එක ඉගෙන ගන්න. ඒක කරන්න පුළුවන් කෙනෙක්ට කැමති නම්. එතකොට මේ ඉනෝගනික් වගේ දේවල් වලට වැඩ කරන්න යෝන ළමයි. වැඩ කරන්න යෝන. ඉස්සල්ලා සරල ප්‍රශ්න ටිකක් හොයාගෙන ඒවට උත්තර ලියන්න. හැබැයි අනිවාර්යයෙන්ම උත්තර ලැබෙයි කියලා විශ්වාස කරන ටියුටර් වලට ලියන්න. පාස් පේපර් ප්‍රශ්න ගන්න හරිද උත්තර ලියන්න try කරන්න බැයි නම් ප්‍රශ්න කියවලා උත්තර බලන්න එහෙම සිද්ධාන්ත වගේ ටියුට් එකේ තියෙනවද කියලා හොයන්න සිද්ධාන්ත ටියුට් එකේ තියෙනවා හැබැයි ඇප්ලයි කරගන්න බැරි හරි දැන් ඔන්න කෙනෙක් කියයි මතක නැති නිසා ලියන්න බැරි කියලා ඒ නිසා කටපාඩම් කරන්න ඕන කියලා හරි පාඩම් කරන්න ඕන ටියුට් එක කියවන්න ඕන මම කියන්නේ වැඩ නොකර පාඩම් කර කියට වැඩක් නැහැ අපේ ළමයි කරන්නේ ඕක මං කියන්නේ තියරි පොත පෙරලා හරි ප්‍රශ්න වලට උත්තර ලියන්න එහෙම ලියනකොට ඔයාගේ ඇතිවන මතකය
හරි ටියුනුයි. ඒ කියන්නේ ටියුන් කියන්නේ ඒක ගොඩක් කල් පවතිනවා. මුලින් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් කල් පවතිනවා. ඒ නිසා කරුණා කරලා ඔය පාඩම් කරන්න තියනවා කියන පාඩම් ඒ මානසිකත්වයෙන් මිදිලා නිතරම ටියුට් එක කියවන එක නැත්නම් නිතරම තියරි පොත කියවන එක නවත්තලා අධ්‍යයනය කරාට පස්සේ කරුණු තේරුම් ගත්තට පස්සේ පොත පෙරලා හරි මේවට වැඩ කරන්න ප්‍රශ්නට උත්තර ලියන්න. එතකොට දැන් මෙහෙම සිංගිති ආතල්ලයක් ගන්න පුළුවන්. උදේ ඉඳන් රැ වෙනකන් කටපාඩම් කරලා අම්මා ඩීගුණු සුපිරියට පුළුවන්. හැබැයි දවස් දෙකකින් අමතක වෙනවා. හරි? හැබැයි කාලයක් අරගෙන ප්‍රශ්න වලට උත්තර ලියමින් යනවා නම් ඒ වැඩේ සාර්ථකයි වඩා. දැන් පාඩම් කරන එකත් කෙනෙක්ට මෙහෙම තර්ක කරන්න පුළුවන්. එකම දේ නැවත නැවත පාඩම් කරපුවම ස්ථිර මතකයට යනව නේද? ඔව් මම පිළිගන්නවා. හැබැයි කරුණු ස්ථිර මතකෙ තිබ්බට ප්‍රශ්න වලට උත්තර ලියලා නැති ළමෙක් නම් ඒ තීර ටික ඇප්ලයි කරගන්න නැවත ප්‍රශ්න වලට උත්තර ලියමින් යන්න වෙනවා. හැබැයි ප්‍රශ්න වලට උත්තර ලියමින් වැඩ කරමින් ප්‍රායෝගිකව භාවිතා කරමින් නම් තීර ටික ඔලුවට යවන්නේ. එතකොට මතක හිටින එක සහ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන කොහොමද කියන වැඩ දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා බලන්න ඔයාට ගැලපෙන ක්‍රමය මොකක්ද කියලා. හැබැයි මම කියන්නේ ඔය පාඩම් කරනවා කියන මානසිකත්වයෙන් මිදිලා වැඩ කරන්න පටන් ගන්න. එතකොට හරියනවා. පැහැදිලි නේ කියපුදේ? හරි. එතකොට S ගණුවත් එහෙම තමයි. ප්‍රතික්‍රියා ලියන්න. හරි. ටියුට් බලලා විතරක් වැඩක් නැහැ. ප්‍රතික්‍රියා ලියන්න, ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. එහෙනම් D ගණුවට එන්න. දැන් D ගණුවේ අපි කතා කරන්නේ D ගණුවේ මූල ද්‍රව්‍ය ගැන. ඔය දන්නවා D ගණුවේ මූල ද්‍රව්‍ය කියලා අපි සරලව හඳුන්වනවා. අවසාන ඉලෙක්ට්‍රෝනය D උපශක්ති මට්ටමට පිරමින් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සකස් වන මූල ද්‍රව්‍ය අපිට ආවර්තාවකයේ පළවෙනි ආවර්තයේදී හම්බෙන්නේ නැහැ එහෙම මූල ද්‍රව්‍ය. දෙවෙනි ආවර්තයේදී හම්බෙන්නේ නැහැ. තුන්වෙනි ආවර්තයේදී හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට ආවර්තාවකයේ හතරවන ආවර්තයේදී නේද පොටෑසියම් හම්බෙනවා. ඊට පස්සේ කැල්සියම් හම්බෙනවා. කාණ්ඩාංක 1 කාණ්ඩාංක 2 ඔන්න ඔතනින් පස්සේ අපිට හම්බෙනවා ස්කැන්ඩියම් නේ. ඊට පස්සේ ටයිටේනියම්, ඊට පස්සේ වැනේඩියම්, ඊට පස්සේ ක්‍රෝමියම්, ඊට පස්සේ මැංගනීස්. හරි. ඊට පස්සේ අයන්, ඊට පස්සේ කොබෝල්ට්, ඊට පස්සේ නිකල්, ඊට පස්සේ කොපර්, ඊට පස්සේ සින්ක්, ඊට පස්සේ ගැලියම්. ගැලියම් එන්නේ නෑ D ගොනුවට. හරි. මෙතනින් මෙහෙම. එතකොට කාණ්ඩාංක විදිහට ගත්තොත් 3 දන්නවා මේ කාණ්ඩ අංකණය කරන ක්‍රම කීපයක් තියෙනවා. 1 සිට 18 දක්වා අංකණය කරන ක්‍රමය ගන්න. හරි. 3 4 5 6 7 8 9 10 11 12 මේක 13. එතකොට මෙන්න මෙතනදී ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සකස් වෙනවා ස්කැන්ඩියම් වල. හරි. 4H2 3D1 කියලා. මෙතනදී ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ 4H2 3D2 කියලා සකස් වෙනවා. මෙතනදී ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සකස් වෙනවා 4H2 3D3 කියලා. මෙතනදී ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සකස් වෙන්න ඕන 4H2 3D4 කියලා. නමුත් 3D4 අස්ථායි වෙලා ඔක සකස් වෙනවා විශේෂාකාරයකට 4S1 3D5 කියලා. මම හිතනවා පළවෙනි පාඩමේදී ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන ඇති කියලා. හරි ස්පෙෂල් කේස් එකක් ස්ථායීතාවය උදෙසා සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන රටාවෙන් පොඩ්ඩක් අපගමනය වෙනවා. මැංගනීස් වල 4H2 3D5 ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මේකට පිරලා සුපුරුදු පරිදි අර අපි බලාපොරොත්තු වෙන රටාව මේ අනුගමනය වෙනවා අනුගමනය කරනවා. ඊට පස්සේ මෙතනදී 4H2 3D6 වෙනවා. මෙතනදී 4H2 3D7 වෙනවා. මෙතනදී 4H2 3D8 වෙනවා. මෙතනදී 4H2 3D9 වෙන්න ඕන. 3D9 තරම් ස්ථායි නැති නිසා S වලට ඉලෙක්ට්‍රෝන එකක් S වලට පිරෙන්න නියමිත ඉලෙක්ට්‍රෝන එකක් 3D වලට කියලා ඒක 3D10 4S1 වෙනවා. මෙතෙන්ට යනකොට 4H2 3D10 වෙනවා. මෙන්න මෙතනදී හරි 4P වෙනවානේ 3D10 4H2 4P1 නේද? හරිනේ 4P1 නේ. හරි. ඒතර එතනින් හරිය P ගුණ. හරි හරිනේ ලියුව එක. හරි. එතකොට ළමයි අපිට ඉස්සල්ලාම D ගණුවේ මූලද්‍රව්‍ය කියලා මූලද්‍රව්‍ය ටිකක් හම්බෙන්නේ හතරවන ආවර්තයේ කාණ්ඩාංක 3 සිට කාණ්ඩාංක 12 දක්වා. ඒ තමයි ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයර්න්, කොබෝල්ට්, නිකල්, කොපර් සහ සින්ක්.
පැහැදිලිද? එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් කාණ්ඩයක පහළට යනකොට එකම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අනුගමනය කරනවා. එහෙම බැලුවොත් එහෙම මෙයාට යටින් ඉන්නේ. ඒ කියන්නේ 5 වන ආවර්තයේ, 6 වන ආවර්තයේ, 7 වන ආවර්තයේ හතක් තියෙනවනේ. හරි. ඒතර මේ ස්කැන්ඩියම්ට යටින් ඉන්න කට්ටිය මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අනුගමනය කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය ඩී ගොනුවේ එක එක අපගමන තියෙනවා. අපි පැත්තකින් දාමුකෝ. ටයිටේනියම්ට යටින් ඉන්න කට්ටිය මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අනුගමනය කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් කාණ්ඩාංක 3 සිට 12 දක්වා ආවර්තංක 4 සිට 7 දක්වා මෙන්න මේ හරියට පිරෙන මූලද්‍රව්‍ය ටිකේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සකස් වෙනවා D උපශක්ති මට්ටමට අවසන් ඉලෙක්ට්‍රෝනයේ පිරමින්. ඒ නිසා මේ මූලද්‍රව්‍ය ටික අපි D ගොනුවේ මූලද්‍රව්‍ය ටික කියලා හඳුන්වනවා. කාණ්ඩාංක 3 සිට 12 දක්වා සහ 4 සිට 7 දක්වා මූලද්‍රව්‍ය. හරි නේද? හරි. ඒ මූලද්‍රව්‍ය අතරින් අපි අධ්‍යයනය කරන්නේ මෙන්න මේ 4 වන ආවර්තයේ හම්බෙන D ගොනුවේ මූලද්‍රව්‍ය අපිට 3D මූලද්‍රව්‍ය කියලා කියනවා. හරි 3D මූලද්‍රව්‍ය කියලා කියනවා. 3D කියලා විශේෂයෙන් කිව්වේ නැතත් D ගොනුවේ මූලද්‍රව්‍ය වල කියලා අපි මොකක් හරි ලක්ෂණයක් සඳහන් කරොත් ඉතින් අපි අදහස් කරන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය ටික. සමහර ලාවට සමස්ත D ගොනුවේ මූලද්‍රව්‍ය ගැන දැන් කතා කරනවා. නැත්නම් පොදුවේ D ගොනුවේ මූලද්‍රව්‍ය කියලා ටියුට් එකේ කොහේ හරි සඳහන් වෙලා තිබ්බොත් ඒ මෙන්න මේ මූලද්‍රව්‍ය ටික ඔළුවේ තියාගෙන තමයි වගන්ති සඳහන් කරලා තියෙන වගන්ති සඳහන් කරලා තියෙන වගන්ති වලින් කියවෙන්නේ මේ මූලද්‍රව්‍ය ටික ගැන. හරි නේද? ඒතර ඔයාලට අනිවාර්යෙන් මේ මූලද්‍රව්‍ය ටික මතක තියාගන්න වෙනවා. මේගොල්ලන්ගේ පරමාණු ක්‍රමාංක මෙයා 21 වෙනියා. හරි 19 20. ඒතර මෙයා 21 වෙනියා 22. ඒ කියන්නේ කටපාඩම් කරගන්න කියන්නේ වැඩ කරගෙන යද්දි මතක හිටිනවා නම් මතක හිටින්න දෙන්න. ඒක අපිට වාසි. ආවර්තවයක් හම් වෙනවා. නමුත් එහෙම මතක තියාගත්තම අපිට ලේසියි. එහෙම නැත්නම් මේ පරමාණු ක්‍රමාංක නැතත් මේ මූලද්‍රව්‍ය ටික සහ මේ මූලද්‍රව්‍ය පිළිවෙල මතක තියාගන්න සිද්ධ වෙනවා. හරි. ඒතර මෙතනින් 30 වෙනි යගෙන් ඉවර වෙන්න නියමිතයි නේ. බලන්න 21 22 23 24 25 26 27 28 29 30. හරිනේ. හරි. ඉතින් ඔන්න ඊළඟට මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාස ගැන යම් අවබෝධයක් වාට තියාගන්න සිද්ධ වෙනවා. හරිනේ. මේ සියලු මූලද්‍රව්‍ය ලෝහ මේ 10 දෙනාත් ලෝහ. ඇත්තටම D ගොනුවේ සියලු මූලද්‍රව්‍යත් ලෝහ. එක්කෙනෙක් ඇරෙන්නේ ඊටු සියලු දෙනා ඝන අවස්ථාවේ පවතිනවා. රසදිය විතරක් ද්‍රව අවස්ථාවේ පවතිනවා. ලෝහක බන්ධන ප්‍රබලතාවයේ දුර්වලතාවයක් නිසා. හරිනේද? අපි ටියුට් එක කියවගෙන ඉස්සරහට යමු. එන්න ආවර්තා වගුවේ 3D 4D 5D සහ 6D උපශක්ති මට්ටම් වලට අයත් වලට අවසන් ඉලෙක්ට්‍රෝනයේ පිරමින් වින්‍යාසයේ සකස් වන මූලද්‍රව්‍ය ශ්‍රේණි 4ක් 4 5 6 7 වන ආවර්තවල පිහිටයි. පොදුවේ එම ශ්‍රේණි සියල්ල D ගොනුව ලෙස හඳුන්වයි. එනම් නූතන කාණ්ඩාංක 3 සිට 12 දක්වා වූ කාණ්ඩ හරි 3D ගොනුවට අයත් වෙන්නේ. මේ ළමයි D ගොනුවට අයත් වේ. හරි D ගොනුවට අයත් වේ. 3 කියන වචනේ කපලා අයින් කරගන්න. මෙතන කතා කරන්නේ සමස්ත D ගොනුවේ මූලද්‍රව්‍ය ගැන. D ගොනුවට අයත් වෙනවා. හරිද? ඒක පැහැදිලි නේද? එතකොට 4 වන ආවර්තයේ කට්ටියට තමයි 3D කියලා පිරෙන්නේ. 5 වන ආවර්තයේ කට්ටියට 4D කියලා පිරෙනවා. 6 වන ආවර්තයේ කට්ටියට 5D කියලා පිරෙනවා. 7 වන ආවර්තයේ කට්ටියට 6D කියලා පිරෙනවා. හරි? කියන්නේ 6D 6 වන ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරමින් ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සකස් වෙනවා. 7 වන ආවර්තයේ ඉන්න D ගොනුවේ මූලද්‍රව්‍ය වලට. පැහැදිලි නේද? එතකොට මතක තියාගන්න මේ D ගොනුවේ මූලද්‍රව්‍ය වල ඒ මූලද්‍රව්‍ය පවතින්නේ මොන ආවර්තයේද? අන්න ඒ ආවර්ත අංකයට එකක් අඩු D වලට තමයි ළමයි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය පිරෙන්නේ. n ඍණ 1යි D වලට තමයි ඒ අවසන් ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ. එතකොට 4 නම් 3D, 5 නම් 4D, 6 නම් 5D, 7 නම් 6D විදිහට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. හරි. D ගොනුවේ මූලද්‍රව්‍ය අතරින් ආන්තරික ලෝහ. ළමයි මේ D ගොනුවේ මූලද්‍රව්‍ය දෙකකට බෙදනවා වර්ග දෙකකට. ආන්තරික මූලද්‍රව්‍ය සහ ආන්තරික නොවන මූලද්‍රව්‍ය. Transition elements, non-transition elements කියලා. හරිනේ? හරි. එතකොට ළමයි මේ D ගොනුවේ මේ ආන්තරික මූලද්‍රව්‍ය කියන එක D ගොනුවේ දැන් D ගොනුවෙන් කොටසක් තමයි මේ ආන්තරික මූලද්‍රව්‍ය වෙන්නේ. අපි S ගොනුවේ හෝ P ගොනුවේ මූලද්‍රව්‍ය වල එහෙම ආන්තරික ස්වභාවයක් කතා කරන්නේ නැහැ. හරිද? මොකද්ද මේ අර්ථ දැක්වීම? පරණ සිලබස් එකේ තිබ්බ අර්ථ දැක්වීමට වඩා අලුත් සිලබස් එකේ 2017න් පස්සේ වෙන්න ඕන 12න් පස්සේ හෝ 17න් පස්සේ සිලබස් එකේදී මේ අර්ථ දැක්වීම වෙනස් වෙනවා. ඒතර අපි නූතන අර්ථ දැක්වීම තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. මේක කියන මෙන්න මෙහෙම. ආන්තරික මූලද්‍රව්‍ය ලෙස පහත අර්ථ දැක්වීමට අනුව මූලද්‍රව්‍ය වර්ග කිරීමක් සිදු කරයි. බලමු. D ගොනුවේ මූලද්‍රව්‍ය වල මූලද්‍රව්‍ය අවස්ථාවේ D උපශක්ති මට්ටම අසම්පූර්ණයෙන් පිරී ඇති හෝ හා නෙමෙයි හෝ
හරි ඒ කියන්නේ කැටායන හදලා නැහැ. මූලද්‍රව්‍යමය අවස්ථාවේදී එයාගේ D උපශක්ති මට්ටමේ අර්ධව පිරිච්ච D කාක්ෂික හරි තියෙනවා නම් හෝ භාගයට පිරිච්ච D කාක්ෂික තියෙනවා නම් හෝ අවම වශයෙන් අසම්පූර්ණයෙන් පිරී ඇති D උපශක්ති මට්ටම ඇති එක් ස්ථායි අයනයක් සෑදිය හැකි මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ. ඒ කියන්නේ ළමයි D ගොනුවේ මූලද්‍රව්‍ය අතරින් එයා කැටායන හදන්න නැතුව උදාසීන අවස්ථාවේ ඉන්නවනේ. ඒ වෙලාවේදී D උපශක්ති මට්ටමේ භාගයට පිරිච්ච එක D කාක්ෂිකයක්වත් දෙකක් තිබර ප්‍රශ්න නැහැ නේද? එක D කාක්ෂිකයක්වත් තියෙනවා නම් එයා ආන්තරික මූලද්‍රව්‍ය. අපි හිතමුකෝ උදාසීන අවස්ථාවේ කැටායන හදපු නැති අවස්ථාවක එහෙම නැහැ. හැබැයි ඒ මූලද්‍රව්‍ය හදන ස්ථායි කැටායන තියෙනවනේ. ඉතින් යකඩ ගත්තොත් යකඩ ධන දෙක ධන තුන තියෙනවනේ. ඒ වගේ හදන ස්ථායි කැටායන වලින් එකක හෝ අර විදිහට D උපශක්ති මට්ටමේ භාගයට පිරිච්ච D කාක්ෂික තියෙනවා නම් ඒක ආන්තරික මූලද්‍රව්‍යයක් වෙනවා. හරි. ඒක වචන වලින් කිව්වම තේරෙන්නේ නැත්නම් මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන්. දැන් එන්නකො ස්කැන්ඩියම්. දැන් ස්කැන්ඩියම් ගත්තාම ඔය යට ඉඩේ මම මේ බෝඩ් එකේ ලියන ඔක්කොම ටික ලියා ගන්න ඕන. ඒ නිසා ඉඩ හරියට කල්පනාකරණය කරගන්න ඉස්සලා අහගෙන ඉන්න. ස්කැන්ඩියම් ගත්තාම මෙයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය මම මගෙන් නම් ලියන්නම්. 2s2 2p6 3s2 3p6 3d1 4s2 කියලා පිරෙනවනේ. එතකොට මෙන්න මෙතන D උපශක්ති මට්ටමට එක ඉලෙක්ට්‍රෝනයක් පිරෙනවා කියලා කියන්නේ ලොවෙත් ඒ කාක්ෂිකයේ අර්ධව පිරලානේ තියෙන්නේ. එතනින්ම එයා ආන්තරික මූලද්‍රව්‍යයක් බවට පත් වෙනවා. අයයි කැටායනේ සලකන දෙයක් නැහැ. දැන් අපි කැටායනේට යමුකෝ. ස්කැන්ඩියම් හදන්නේ ධන 3. හරි. එයාගේ 2s2 2p6 3s2 3p6 ධන 3 අයනේ හදනකොට හතරවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තුන ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමේ තනි ඉලෙක්ට්‍රෝනයයි ඔක්කොම ඉවත් වෙලා ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මෙන්න මේ විදිහට සකස් වෙනවා. එතකොට ඔයාට පේනවා මෙන්න මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ අසම්පූර්ණව පිරුණු D කාක්ෂිකයක් ඇතනේ. හැබැයි එයා හදන ස්ථායි කැටායනය ගත්තාම අසම්පූර්ණව පිරිච්ච අසම්පූර්ණව පිරුණු D කාක්ෂිකයක් නැත. කැටායනේ නැති වුණාට මූලද්‍රව්‍යමය අවස්ථාවේ තියෙනවනේ. එහෙනම් මෙයා මේ හරිය පේනවද ළමයි? ආන්තරික මූලද්‍රව්‍යයක් වෙනවා. දෙකෙන් එකක තිබ්බම ඇති. දෙකේම තිබ්බත් කමක් නැහැ. ඒ කියන්නේ මූලද්‍රව්‍යමය අවස්ථාවෙත් අසම්පූර්ණ පිරිච්ච D කාක්ෂික තියෙනවා. කැටායන හදපුවාමත් තියෙනවා. ඒක ආන්තරිකයි. කාක්ෂික එකක් හෝ කීපයක් එකක්ම තියෙනවද කියලාත් නෑ. හරි. ඊට පස්සේ අපි යමුකෝ තව අවස්ථාවකට යකඩ වලට. අපි Fe ගමු. Fe2+ ගමු. Fe3+ ගමු. යකඩ වල ස්ථායි කැටායන දෙකක් තියෙනවා. ධන දෙක සහ ධන තුන. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ගත්තාම 2s2 2p6 3s2 3p6 3d6 4s2 දැන් මේ 3d6 කියන පිරෙන්නේ මෙන්න මෙහෙම ළමයි. කාක්ෂික 1යි 2යි 3යි 1යි 2යි 3යි ඔය විදිහටනේ. හරි. මේ විදිහටනේ. එතකොට 6 පිරෙන්නේ මෙහෙමනේ. එක බැගින් පිරීලා පස්සේ උගල් වෙනවා. එතකොට ආට පේනවාද මෙයාගේ අර්ධව පිරිච්ච D කාක්ෂික 4ක් තියෙනවා. ඒ කියන්නේ එතනින්ම එයා ආන්තරික මූලද්‍රව්‍යයක් වෙනවා. එතකොට මෙයාගේ අපි එක පොදු එළියමු. ඊට පස්සේ දැන් ගන්නකො Fe2+
2+ හදනකොට 4s2 ඉලෙක්ට්‍රෝන දෙක යන්නේ. ඒ කියන්නේ යාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මම මේ 2 කියන එකත් අයින් කරලා දාන්න තේරුමක් නැහැ. 3s2 3p6 3d6 වල තියෙනවනේ. ඒතර මම ආපහු පාරක් අඳින්න ඕනේ නැහැ. 3d6 කිව්වම අසම්පූර්ණ පිරිච්ච දීකාක්ෂික හතරක් තියෙනවනේ. ඊට පස්සේ අපි යමුකෝ Fe3+ වලට. ඒතර තව ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙන්න එපා. ඒක අඩු වෙන්නේ 3d6 වලින්. ඒ කියන්නේ මෙන්න මේ යටට ඊතල භාගයක් ඇඳලා නිරූපණය කරලා තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන අන්න එකයින් වෙන්නේ. ඒතර මේක ඉලෙක්ට්‍රොනික වින්‍යාස සකස් වෙන්නේ 3s2 3p6 3d5 කියලා. ඒතර වලට පේනවා මෙයාගේ අසම්පූර්ණ පිළිච්ච දීකාක්ෂික ගාන වැඩි වෙනවා. 1 2 3 4 5යි මෙන්න මේ ආකාරයට. ඒතර වලට පේනවා මේ යකඩ ගත්තාම මෙයාගේ මූලද්‍රව්‍යමය අවස්ථාව ඒ වගේම එයා හදන ස්ථායි කැටායන වන ධන 2 සහ ධන 3 කියන අවස්ථා දෙකේදීමත් අසම්පූර්ණව පිරුණ දීකාක්ෂික ඇත. එම නිසා Fe ආන්තරික මූල ද්‍රව්‍යයක් වෙනවා. හරිද? හරි. ඔතන ළමයි මෙන්න මේ වගේ තව zinc 2+ වල ලියන්න ඉඩ තියාගෙන මට ඔතන ලියන්න බෑ පල්හැ නැමිලා. ඔය තියෙන හිස්තැනේ මේ අනුව සම්මුතියට අනුව මෙම සම්මුතියට අනුව D ගුණයට අයත් සිවන ආවර්තයේ මූල ද්‍රව්‍ය අතරින් ස්කැන්ඩියම් සිට කොපර් දක්වා වූ මූල ද්‍රව්‍ය ආන්තරික මූල ද්‍රව්‍ය ලෙස හඳුන්වයි කියලා තියෙනවා. ඒක මම අහපුව පැහැදිලි කිරීමක් කරනකම් එයාට හිස්තැනේ මෙන්න මේක ලියා ගන්න. තව zinc සහ zinc 2+ කියන දෙන්නා ගැන ලියන්න ඉඩ තියාගෙන. හරි වීඩියෝ එක නවත්තලා ලියන්න. හරි. අපි පොඩක් zinc සලකමු ළමයි. zinc කියන කෙනා පොඩක් සලකමු. මම මෙතන ලියන්න පේනව නේද? දැන් zinc කියන කෙනා ගත්තාම එයාගේ පරමාණු ක්‍රමාංකය 30යි. හරි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සකස් වෙන්නේ 3s2 3p6 3d10 4s2 කියලා. ඔයාලට පේනවා 3d10 කියලා කියන්නේ කාක්ෂික පහ සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ. අසම්පූර්ණව පිරිච්ච දීකාක්ෂික නැහැ. එයා හදන එකම ස්ථායි කැටායනයේ ධන 2 අයනය zinc 2+ හදනකොට ළමයි ඉලෙක්ට්‍රෝන යන්නේ 4s වලින්. ඒතර මේ දෙකම ඉවත් වෙනවා. ඒතර ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ 3s2 3p6 3d10 වෙනවා. ඒතරට පේනවා මෙන්න මේ zinc හෝ zinc 2+ වල අසම්පූර්ණව පිරුණු දීකාක්ෂික නැත. එම නිසා zinc ආන්තරික මූල ද්‍රව්‍යයක් නොවේ ළමයි. ඔකත් ලියාගන්න වීඩියෝ එක නවත්තලා. හරි. දැන් මෙහෙම කරන්න බෑ. zinc-ෙන් zinc 3+ හදලා දැන් අසම්පූර්ණ දීකාක්ෂික තියෙනවා. දැන් මේ එහෙම බෑ. කැටායන සලකනකොට අදාළ මූල ද්‍රව්‍ය හදන ස්ථායි කැටායන සලකන්න ඕන. දැන් මොනවාද ස්ථායි කැටායන කියන එක දන්නේ නැත්නම් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ නිසා දැනට ස්කැන්ඩියම් හදන්නේ ධන 3 විතරයි, යකඩ හදන්නේ ධන 2 ධන 3 විතරයි, zinc හදන්නේ zinc ධන 2 විතරයි කියලා මම කිව්වා. ඒක පිළිගන්න. හරි. ඒතකොට ළමයි මේ විදියට මෙන්න මේ මූල ද්‍රව්‍ය 10 සලකනකොට අපිට ස්කැන්ඩියම්ගේ, ටයිටේනියම්ගේ, වැනේඩියම්ගේ, ක්‍රෝමියම්ගේ, මැංගනීස්ගේ, යකඩවල, කොබෝල්ට් වල, නිකල් වල සහ කොපර් මෙන්න මේ හැම මූල ද්‍රව්‍යකම එක්කෝ මූල ද්‍රව්‍යමය අවස්ථාව. එහෙම නැත්නම් හදන කැටායන වලින් අඩුම තරමින් එකක්. එහෙම නැත්නම් කැටායන දෙකක්. එහෙම නැත්නම් මූල ද්‍රව්‍යමය අවස්ථාව සහ කැටායන අවස්ථාව.
හරිද? කියන දෙකම අසම්පූර්ණව පිරිච්ච දීකාක්ෂික එකක් හෝ දරනවා. එක්කෝ මුල් ද්‍රව්‍යමය අවස්ථාවේ, එක්කෝ කැටායන අවස්ථාවේ, නැත්නම් ඔය අවස්ථා දෙකේදීම. අසම්පූර්ණව පිරිච්ච දීකාක්ෂික එකක් හෝ දෙකක් හෝ තුනක් යම් ප්‍රමාණයක් දරනවා. ඒ නිසා ළමයි මේ අර්ථ දැක්වීමට අනුව හතරවන ආවර්තයේ අපි කියවනේ 3D මූල ද්‍රව්‍ය කියනවා කියලා. ඒ 3D මූල ද්‍රව්‍ය වල ස්කැන්ඩියම් සිට කොපර් දක්වා මූල ද්‍රව්‍ය ආන්තරික මූල ද්‍රව්‍ය කියලා හඳුන ගන්න පුළුවන් මේ අර්ථ දැක්වීමට අනුව. අර පරණ සිලබස් එකේදී දිබ්බ ළමයි කැටායන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අසම්පූර්ණ දීකාක්ෂිකයක් තියෙන්න ඕන කියලා. ඒ අර්ථ දැක්වීමට ගියාම ස්කැන්ඩියම්ගේ කැටායන අවස්ථාවේ අසම්පූර්ණ පිරිච්ච දීකාක්ෂික නැති නිසා ඉස්සර කාලේ ස්කැන්ඩියම් අයින් කරනවා ආන්තරික ගොඩෙන්. දැන් අලුත් විෂය නිර්දේශ අලුත් අර්ථ දැක්වීමට අනුව සින්ක් තමයි ඔකෙන් අයින් වෙන්නේ. ඒ සින්ක්ගේ මූල ද්‍රව්‍යමය අවස්ථාවෙත් නැහැ, කැටායන අවස්ථාවෙත් නැහැනේ. හැබැයි ස්කැන්ඩියම් ආන්තරික වලට අයිති වෙනවා. ඉස්සර කැටායන අවස්ථාව අනිවාර්යෙන් දරන්න ඕන ව්‍යුගම ඉලෙක්ට්‍රෝන සහිත දීකාක්ෂික අසම්පූර්ණ පිරිච්ච දීකාක්ෂික. එතකොට ඒ පරණාර්ථ දැක්වීමට අනුව ස්කැන්ඩියම් සහ සින්ක් කියන දෙන්නම අයින් වෙනවා. ඒ නිසා පරගණ ප්‍රශ්න කරනකොට ස්කැන්ඩියම් ආන්තරික මූල ද්‍රව්‍යයක් නොවේ, හරි. සින්ක් ආන්තරික මූල ද්‍රව්‍යයක් නොවේ, ඒක හරි. නමුත් දැන් අපි ඉගෙන ගන්න අර්ථ දැක්වීමට අනුව සින්ක් විතරයි ඔතනින් ආන්තරික මූල ද්‍රව්‍යයක් නොවෙන්නේ, ස්කැන්ඩියම් ආන්තරික මූල ද්‍රව්‍යයක් වෙනවා. කියපු දේ පැහැදිලිද? පටල ගන්න එපා. ඒ පැටුණා වගේ නම් පරණ කතාව අයින් කරන්න. හරි. නව අර්ථ දැක්වීමට අනුව නව විෂය නිර්දේශ අර්ථ දැක්වීමට අනුව ස්කැන්ඩියම් කියන්නේ තාන්ත්‍රික මූල ද්‍රව්‍යයක්. එතකොට සින්ක්ගේ මූල ද්‍රව්‍ය අවස්ථාවේ හෝ කැටායන අවස්ථාවේදී අසම්පූර්ණ පිරිච්ච දීකාක්ෂික නැති නිසා යාව එතනින් අයින් වෙනවා. ආන්තරික මූල ද්‍රව්‍යයක් වෙන්නේ. එනේ ඒකයි ඔය උඩ වගන්තියේ තිබ්බේ මෙම සම්මුතියට අනුව ඩී ගොනුවට අයත් සිව්වන ආවර්තයේ මූල ද්‍රව්‍ය අතරින් ස්කැන්ඩියම් සිට කොපර් දක්වා වූ මූල ද්‍රව්‍ය ආන්තරික මූල ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. හයිලයිට් කරගන්න. ස්කැන්ඩියම් සිට කොපර් දක්වා වූ මූල ද්‍රව්‍ය ආන්තරික මූල ද්‍රව්‍ය ලෙස හඳුන්වයි කියන එක. හරි. ඊට පස්සේ ළමයි ඊළඟ වගන්තියට එන්න සින්ක් සහ ස්කැන්ඩියම් මූල ද්‍රව්‍ය දෙකම ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය වේ. අර විශේෂයෙන් මේ දෙන්නව හයිලයිට් කරගන්නේ ඔය ස්කැන්ඩියම් අර කලින් ආන්තරික වලින් අයින් කරලා තිබෙච්ච නිසා. ඒක තමයි මේ ස්කැන්ඩියම් සින්ක් පොඩක් එළියට අරන් තියෙන්නේ. ළමයි පටලගන්නේ කියලා. ස්කැන්ඩියම් සින්ක් සහ ස්කැන්ඩියම් මූල ද්‍රව්‍ය දෙකම ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය වේ. කෙසේ නමුත් මූල ද්‍රව්‍ය අවස්ථාවේ සහ සින්ක් 2+ අයන අවස්ථාවේ කියන දෙකේම ඩී උපශක්ති මට්ටමේ අර්ධ වශයෙන් පිරුණු ඉලෙක්ට්‍රෝන නැති නිසා. ළමයි ඔක ඔය කියන්න පුළුවන් විදිහ දෙකක් තියෙනවා. ඩී උපශක්ති මට්ටමේ අර්ධ වශයෙන් පිරිච්ච ඉලෙක්ට්‍රෝන කියලා කියන්නත් පුළුවන්. ඒකට වඩා හොඳයි අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන පිරුණු ඩී කාක්ෂිය කියලා කිව්වනම්. පුළුවන් නම් එතන ලියා ගන්න. හරි. ඔය අර්ධ වශයෙන් පිරුණු ඉලෙක්ට්‍රෝන නැති නිසා අර්ධ වශයෙන් පිරුණු ඉලෙක්ට්‍රෝන නැති නිසා කියන වචන කැල වැරදි ඇත්තටම. ඉලෙක්ට්‍රෝන අර්ධව පිරුණා කියලා එකක් නැහැ නේද? හරි. ඒතර හරිම වචනේ තමයි හරි අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන පිරුණු කියන්නේ අර්ධව පිරුණු ඩී කාක්ෂික. අර්ධව පිරුණු ඩී කාක්ෂික නැති නිසා ඒ වචනේ උඩම් වරහන් දාලා උඩින් ලියා ගන්න. ඒතර අපිට කියන්න පුළුවන් අවස්ථාවේ ඩී උපශක්ති මට්ටමේ අර්ධව පිරුණු ඩී කාක්ෂික නැති නිසා, අර්ධ භාගයට පිරිච්ච ඩී කාක්ෂික නැති නිසා සින්ක් ආන්තරික මූල ද්‍රව්‍යයක් ලෙස සලකනු නොලැබේ. ස්කැන්ඩියම් කමාවක් දාගන්න මූල ද්‍රව්‍යමය අවස්ථාවේ අර්ධ වශයෙන් පිරුණු ඩී උපශක්ති මට්ටම් ඇති නිසා එය ආන්තරික මූල ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙනවා. හරි. එතකොට ස්කැන්ඩියම් ගත්තාම කැටායන අවස්ථාවේ නැති වුණත් මූල ද්‍රව්‍යමය අවස්ථාවේදී භාගයට පිරිච්ච ඩී කාක්ෂික තියෙන නිසා මේ වචන වල දාගන්න අර්ධව පිරුණු ඩී කාක්ෂික ඇති නිසා, භාගයට පිරුණු ඩී කාක්ෂික ඇති නිසා ළමයි ස්කැන්ඩියම් ආන්තරික මූල ද්‍රව්‍යයක් වෙනවා. ඊට පස්සේ ළමයි අපි ඩී ගොනුවේ මේ මූල ද්‍රව්‍ය වල භෞතික ගුණ ටිකක් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් මම ඒක පොටෑසියම් සහ කැල්සියම්ගේ භෞතික ගුණත් එතන දාලා තියෙන සංසන්දනය කරගන්න. අර එස් ගොනුවේදී අපි සමහර ඒවා කතා කරන්නේ කාණ්ඩයේ පහළට, ඊට පස්සේ අර ආවර්තයේ වමේ සිට දකුණට යනකොට වගේ ඒ වගේ මෙතනදී ළමයි අර සමහර විචලන ඩී ගොනුව විතරක් සලකලා දැන් අපි අධ්‍යයනය කරන ළමයි මේ 10 ගැන විතරයි කියලා කිව්වනේ. හරි. ඒතර ආවර්තයේ වමේ සිට යනකොට ස්කැන්ඩියම් සිට සින්ක් දක්වා යනකොට කියලා ඩී ගොනුව විතරක් හුදකලා කරලත් කතා කරනවා. සමහර ලාවට ඒ කතා කරන ගුණයම පොටෑසියම් කැල්සියම් එක්ක කොහොමද ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය වෙනස් වෙන්නේ? ඝනත්වය ගත්තොත්, විද්‍යුතතාවයෙන් ගත්තොත්, පරමාණුකාරයෙන් ගත්තොත් අපි ඩී ගොනුවේ කට්ටිය සමස්තයක්සේ සලකා අපි එස් ගොනුවේ කට්ටියත් එක්ක සංසන්දනය කරනවා. උදාහරණයක් විදිහට පරමාණුකාරය ස්කැන්ඩියම් සිට සින්ක් දක්වා යනකොට මොකද වෙන්නේ කියලා ඩී ගොනුව හුදකලා කරලා කතා කරනවා. අයි පස්සේ ඒ පරමාණුකාරයම පොටෑසියම් කැල්සියම් එක සංසන්දනය කරද්දී ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය වල පරමාණුකාරය සමස්තයක් විදිහට වැඩිද අඩුද කියලා අපි කතා කරනවා.
එනිසා ඉදිරියේදී කතා කරන්න යන කාරණා පිළිබඳව කතා කාරණාවට උපකාර වෙන විදිහට මම මේකේ ඇතැම් භෞතික ගුණ පොටෑසියම් සහ කැල්සියම් ගෙත් ඇඩ් කරලා තියෙනවා. දැන් පරමාණු කරය ගත්තාම මෙතන පිකෝමීටර් වලින් තියෙන්නේ අපි ඉස්සලා D ගුණයේ මූල ද්‍රව්‍ය ටික විතරක් සලකමු. ඔයාලට පේනවා ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයන්, කොබෝල්ට්, නිකල් දක්වා මේ පරමාණු කරයේ අඩුවීමක් දකින්න හම්බෙනවා. නේද? පරමාණු කරයේ යම් අඩුවීමක් දකින්න හම්බ වෙනවා. හැබැයි මහා ලොකු විචලනයක් වෙනසක් නැහැ. යම් ප්‍රමාණයකින් අඩු වෙමින් යනවා නිකල් දක්වා. හැබැයි නැවත කොපර් සින්ක් දෙකේ වැඩි වෙනවා. අපි ඔක කියනවා ළමයි. හතරවන ආවර්තයේ D ගුණයේ මූල ද්‍රව්‍ය වල පරමාණු කරය ස්කැන්ඩියම් සිට හරි නිකල් දක්වා අඩුවේ නැවත සින්ක් දක්වා වැඩි වේ කියලා. ওই වගන්තිය එහෙම්ම මතක තියාගන්න. ඒක ටියුට් එකේ ඉදිරියේ තියෙනවා. නමුත් ඔයාලට ඕක හයිලයිට් වෙන්න ඕන නම් ඒ ඔය සින්ක් 137 කියන තැන පොඩි එතන ඒක එහා පැත්තේ පොඩි ඉඩක් තියෙනවා. එතන ලියන්න පුළුවන්. ස්කැන්ඩියම් සිට නිකල් දක්වා අඩු වී ස්කැන්ඩියම් සිට නිකල් දක්වා අඩු වී නැවත සින්ක් දක්වා වැඩි වේ කියලා ලියා ගන්න පුළුවන්. නැවත සින්ක් දක්වා වැඩි වේ කියලා ලියා ගන්න පුළුවන්. MCQ එකේ කවුරුත් කොහොමම ඇහුවා. හරි. කොහොමම ඇහුවා. හරි. ඊට පස්සේ ළමයි එතකොට දැන් අපි ඒක ඕනනම් S ගුණුවේ කට්ටියත් එක්ක සංසන්දනය කරද්දී අපිට පේනවා පොටෑසියම් කැල්සියම් දෙන්නගේ 0.24යි 0.2යි දෙකයි ගණන්. හරි. එතකොට මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතන පොඩි වැරද්දක් තියෙනවා ළමයි. මේ පොටෑසියම් කැල්සියම් වල 0.2යි නෙමෙයි එහෙනම් 240යි 200යි වෙන්න ඕන. මම පොඩ්ඩක් ඒක මට තප්පරයක් දෙන්න මම ඉන්ටර්නෙට් එකේ චෙක් කරන්න. මොකද පොටෑසියම් කැල්සියම් වල වැඩි වෙන්න ඕන. ඔතන මේ දෙවිදියකට තියෙන ඇත්ත කතාව. ඒ කියන්නේ මේ ඒකකයේ දෙන්න මේ S ගුණුවට එකක් හරි. ඒක දාගන්න ළමයි පොටෑසියම් වල 240යි කැල්සියම් වල 200යි කියලා. ඔව් 197ක් විතර එන්නේ 200යි. හරි උතන වෙලා තියෙන නැනෝමීටර් පිකෝමීටර් කියන්නේ මේ එහෙම තියෙන්නේ පිකෝමීටර් වලින් තියෙනවා ස්කැන්ඩියම් සින්ක් දක්වා නැනෝමීටර් වලින් තියෙන්නේ පොටෑසියම් කැල්සියම්. එහෙම ඒකකේ මාරුවීමක් තියෙන නිසා මෙහෙම හදාගන්න. පොටෑසියම් 240යි කැල්සියම් 200යි. එතකොට හරි. දැන් පැහැදිලිනේ. එතකොට ඔයාලට පේනවා එකම ආවර්තයේ S ගුණුවේ මූල ද්‍රව්‍ය දෙකත් එක සංසන්දනය කරනකොට D ගුණුවේ මූල ද්‍රව්‍ය වල අරය සාපේක්ෂව අඩුයි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒක කොහොමත් වගන්තියක් විදියට ඉදිරියේදී වඩා හම්බ වෙනවා. නමුත් ඒක දැන් ඔළුවට දාගන්න. විදුලියතාවය ගත්තාම ස්කැන්ඩියම් සිට සින්ක් දක්වා යනකොට මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න වෙනවා. අපි ඉදිරියේදීම විස්තර සහිතව කතා කරනවා. දැනට මම ඒක හයිලයිට් කරලා යන්නම්. සමස්තයක් විදියට ස්කැන්ඩියම් සිට සින්ක් දක්වා යනකොට වැඩිවීමක් පේනවා. කොපර් දක්වා වැඩිවීමක් පේනවා. ඒතර ස්කැන්ඩියම්ට වඩා ටයිටේනියම් වැඩි, ටයිටේනියම්ට වඩා වැනේඩියම් වැඩි, වැනේඩියම්ට ක්‍රෝමියම් සමානයි. හැබැයි මැංගනීස්ගේ අඩු වෙලා නැවත යකඩ වලට යනකොට වැඩි වෙලා ඊට පස්සේ කොබෝල්ට් නිකල් කොපර් දක්වා වැඩිවීමක් තියෙනවා. මෙතන මේ යකඩ වල නම් 1.9 හෝ 1.7 වගේ අගයක් එන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ. කිසිම ගැටලුවක් නෑ අපි මේ ඉගෙන ගන්න යන දෙයට. ඔයා මෙතනදී දකිනවා විදුලියතාවයේ වමේ සිට දකුණට යනකොට සමස්තයක් විදිහට වැඩි වෙනවා. ඒක උළුවට දාගන්න. හැබැයි මැංගනීස් සහ සින්ක් වල අර රටාව අපගමනය කරනවා ඒ දෙන්නා. කියන්නේ ක්‍රෝමියම්ට වඩා මැංගනීස් වැඩි වෙලා මැංගනීස් වලට වඩා යකඩ වැඩි වෙන්නනේ ඕන. ක්‍රෝමියම්ට වඩා මැංගනීස් අඩු වෙලා නැවත යකඩ වලට යද්දි වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ නිකන් හරියට මෙන්න මේ වගේ විචලනයක් නෙවෙයි තියෙන්නේ. ෂේප් එකේ වැඩි වෙලා එක තැනකදී අඩු වෙලා ආයෙ වැඩි වෙලා ආයෙ අඩු වෙලා වගේ. මෙතන ඉන්නවා මැංගනීස් මෙතන ඉන්නවා සින්ක්. ඒතර අපි කියන්නේ ළමයි සමස්තයක් විදියට වැඩි වෙනවා. හැබැයි මැංගනීස් සහ සින්ක්
හරි අපි අපේක්ෂා කරන විදුලිතා අගයට වඩා අඩු විදුලිතා අගයක් පෙන්නනවා. ඒකත් මතක තියාගන්න. අතර පොයින්ට්ස් දෙකයිනේ. සමස්තයක් විතර වැඩි වෙනවා, මැංගනීස් සහ සිංක් අඩු වෙනවා. මැංගනීස් සහ සිංක් අඩු වෙන්න හේතුව මම පස්සේ කියන්නම්. ඔන්න ඔය පොයින්ට් එක 2023 පේපර් එකේ ඇහුවා මට මතක විදිහට. හරි. 2023. ඊට පස්සේ ළමයි අපි S ගොනුවේ මූලද්‍රව්‍ය වල විදුලිතායක සංසන්දනය කරද්දී අපිට පේනවා පැහැදිලිවම පොටෑසියම් කැල්සියම් වල විදුලිතාවයට වඩා සාපේක්ෂව D ගොනුවේ මූලද්‍රව්‍ය වල විදුලිතාවය වැඩි. ඒකත් පොඩක් ඔලුවට දාගන්න. ඒ ඇයි කියලා අපි ඉදිරියේදී කතා කරමු. ද්‍රවාංගය ගත්තහම නම් අපිට ස්කැන්ඩියම්, ටයිටේනියම් වැඩි වෙනවා, වැනේඩියම් වැඩි වෙනවා, ක්‍රෝමියම් අඩු වෙනවා, මැංගනීස් අඩු වෙනවා, යකඩ වැඩි වෙනවා නෑ. නිශ්චිත රටාවක් නෑ. එතනදී අපි මෙන්න මේ වගේ කාරණාවලට අවධානය යොමු කරමු. S ගොනුවේ කැල්සියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංක වලට වඩා පැහැදිලිවම D ගොනුවේ මූලද්‍රව්‍ය වල සමස්තයක් විදිහට D ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයේ වැඩි කියන කාරණය ඔළුවට දාගන්න. D ගොනුවේ මූලද්‍රව්‍ය විතරක් සලකනකොට අඩුම, ඒ කියන්නේ 3D මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය සිංක් හට පවතිනකොට ඊළඟට අඩුම ද්‍රවාංකයේ පවතින්නේ කාටද? සිංක්ට අඩුයි කියලා මතක තියාගන්නකෝ. අඩුම ද්‍රවාංකයේ සිංක්ට තියෙනවා. ඒතර සමස්තයක් විදිහට S ගොනුවේ මූලද්‍රව්‍ය වලට වඩා D ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයේ වැඩි. හරි. හැබැයි D ගොනුවේ මූලද්‍රව්‍ය ගත්තාම සිංකේ අඩුයි. 3D විතරයි මේ සලකන්නේ. හතරවන ආවර්තයේ D ගොනුවේ මූලද්‍රව්‍ය ගත්තාම සිංකේ අඩුයි. එකක් මතක තියාගන්න. ආයේ කවදා හරි MCQ එකක් ඇහුවොත් එහෙම අපි කොහොනේ S ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයට වඩා D ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයේ සමස්තයක් විතර වැඩි කියලා. හැබැයි වගන්තියක් ආවොත් එම සෑම විටම D ගොනුවේ මූලද්‍රව්‍යයක ද්‍රවාංකය අපි මේ 3D ගන්නකො. හතරවන ආවර්තයේ D ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයේ සෑම විටම එම ආවර්තයේ පිටි S ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයට වඩා වැඩිද කිව්වොත් ඔයාලට පේනවා සමස්තයක් විතර D ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයේ වැඩි වුණාට සිංකේ ද්‍රවාංකය කැල්සියම් වල ද්‍රවාංකයට වඩා අඩු වෙලා තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය වගේ පොයින්ට්ස් ටිකක් ඔළුවට දාගන්න ඕන. මම ආයෙ මතක් කරනවා. මේවා ඉදිරියේදී සඳහන් වෙනවා. නමුත් මම මෙතනදීම highlight කරන්නම්. එකක් තමයි සමස්තයක් විදිහට S ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයට වඩා D ගොනුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකයේ වැඩිවීම. D ගොනුවේ මූලද්‍රව්‍ය ගත්තාම සිංකේ පහළම ද්‍රවාංකයක් පැවතීම සහ සිංකේ ද්‍රවාංකයේ කැල්සියම්ගේ ද්‍රවාංකයට වඩා අඩු අගයක පැවතීම. අපි ඝනත්වයට આવුත් ළමයි අපිට පේනවා සමස්තයක් විදිහට S ගොනුවේ ලෝහවල ඝනත්වයට වඩා දැන් පොටෑසියම් වතුරෙත් පාවෙනවා. හරිද? S ගොනුවේ ලෝහවල ඝනත්වයට වඩා D ගොනුවේ ලෝහවල ඝනත්වය සමස්තයක් විදිහට වැඩි කියලා අපිට පේනවා. ඉහළම ඝනත්වයක් කොබෝල්ට්, නිකල්, කොපර් වගේ මූලද්‍රව්‍ය පෙන්නනවා. ඒ ඉහළම ඝනත්වයක් පෙන්වීම අරයත් එක්ක සම්බන්ධ කරලා ගත්තොත් ඔයාලට පෙනෙයි කොබෝල්ට්, නිකල්, කොපර් වගේ මූලද්‍රව්‍ය වල අඩු අරයක් පවතිනවා. අරය අඩු වෙනකොට පරමාණුක පරිමාව අඩු වෙලා ඝනත්වය වැඩි වෙන්න තියෙන chance එක වැඩි. ඒ නිසා මේ වගේ මූලද්‍රව්‍ය වල ඉහළ ඝනත්වයක් අපිට දකින්න හම්බ වෙනවා. පොඩක් ඒවා සංසන්දනය කරගන්න. සම්බන්ධතා හදාගන්න. හරි නේද? ඊට පස්සේ අයනික අරය දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය ධන දෙක අයන හැදුවා නම් මොන වගේ අරයක්ද තියෙන්නේ කියලා ඒක ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. ඔය පරමාණුක අරය, පෝලිං විද්‍යුතතාවය, ද්‍රවාංකය සහ ඝනත්වය කියන කාරණාවලට අවධානය යොමු කරන්න. දැන් ළමයි මෙන්න මෙහෙම පෙරලනකොට ඔයාලට පේනවා ලොකු තියරි ගොඩක් තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක රිවිෂන් එකක් නේ නිසා මේ තියරි කතා කරන්න ඕනද කියලා. ළමයි මතක තියාගන්න පන්තියේ නම තියරිද පන්තියේ නම රිවිෂන්ද ඔයාලව රැවටෙන තැන්න මේ. හරි. පන්තියේ නම තියරිද පන්තියේ නම රිවිෂන්ද කියන එක අදාළ වෙන්නේ නැහැ විභාග පේපර් එකට. විභාග පේපර් එකට අදාළ වෙන්නේ ළමයා සම්පූර්ණයෙන් තියරි දන්නවද දන්නේ නැද්ද කියන කාරණේ. අර රිවිෂන් වලදී තියරි අඩුවෙන් උගන්වනවා ළමයා එකපාරක් ඉගෙනගෙන ඇති කියලා හිතන නිසා. හැබැයි දරුවෝ මතක තියාගන්න ළමයෙක් රිවිෂන් එකට ආවට පස්සේ එයාගේ අප්ඩේට් වෙන නොලෙජ් එක, එයාගේ නොලෙජ් එක ඊළඟට හැදෙන්නේ රිවිෂන් පන්ති උගන්වන කාරණා මත. සමහර ළමයින්ට පරණ කාරණා මතක තියෙන්න පුළුවන්. හැබැයි ඒ ළමයි නමුත් බහුතරයක් ළමයි ඒ රිවිෂන් එකේ උගන්වන කාරණා මත තමයි ඊට පස්සේ ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට රිවිෂන් කියන්නේ පුනරීක්ෂණයනේ ඇත්තම. ළඟ ඔක මෙහෙම තේරුම් ගන්නකො ඇත්තටම රිවිෂන් එකක සම්පූර්ණ තීරු ගන්නන්න ඕනේ නැහැ තමයි. රිවිෂන් එකක් කියලා කියන්නේ පුනරීක්ෂණයක්. උගන්නපුවා නැවත මතක් කරලා දෙන වැඩක් නෙවෙයි. නමුත් ලංකාවේ තත්ත්වය ඒක නෙවෙයිනේ. තියරි ක්ලාස් එකට යන කාලේ කෙලින්න පුළුවන් පිස්සු ඔක්කොම කෙලලා
හරි ගුරුවරයා විසින් තියරි ඉවර කරාට පස්සේ ළමයා කල්පනා කරනවා යකෝ මම මොනවද ඉගෙන ගත්තේ. ඒ කියන්නේ අවුරුදු දෙකමාරක් කරලා සමහර වෙලාවට උගන්නපු මෙලෝ මල දානයක් ඔළුවට දාගෙන නැහැ. අන්න උන් බහුතරයක් රිවිෂන් යනවා ආයෙත් හොඳට සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඒ යන ගොඩක් උන්ගේ මෙලෝ මගුලක් නැහැ ඔළුවේ. ඉතින් උන්ට රිවිෂන් එකකදී නැවත සම්පූර්ණ තියරි කරන්න ඕන. හරි. ඒ කියන්නේ මේ රිවිෂන් පන්තියක අරමුණ නැවත මතක් කර දීම වගේ දෙයක්. හරි. ඇත්තටම දින කාලෙත් එක යම් යම් කාරණා අඩු කරලා උගන්වන්න ඕන. නමුත් මේ රිවිෂන් වලට එන්නේම බහුතරයක් මෙලෝ මගුලක් ගන්න නැතිව. කොහොම හරි අවසානට වෙන්න ඕන ළමයා සම්පූර්ණ තියරි දැනගන්න එකනේ. ඉතින් ඒ නිසා ළමයි රිවිෂන් පන්තිවලදී සම්පූර්ණ තියරි ගන්නන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම උගන්වනවා. එතකොට ඔයාලා මෙන්න මේ වගේ තියරි ගොඩාක් තියෙන වෙලාවට කරන්නේ මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා. මේ අකුරක් නෑර පාඩම් කරනවා නෙමෙයි. දැන් ඇත්ත කතාව ඩී ගුණුව ගත්තාම තමයි ඩී ගුණුවේ වැදගත්ම ඔය ලෝහ කැටායන හදන සංකීර්ණ අයලම වර්ණනේ. ඒතර අපි මම ඔයාලට පස්සේ කියනවා මේ ඩී ගුණුව පාඩම් කරනකොට ඔයා මේන්ලි ફોකස් කරන්න ඕන ඔන්න ඔය කොටසට. මේ ටියුට් එකේ අග තියෙන කොටස. හැබැයි ඔයා දන්නවද MCQs වල දැන් මම මතක MCQ වගන්ති දෙකක් කියන්නම්. එකක් තමයි ස්කැන්ඩියම් සිට නිකල් දක්වා අරය අඩු වෙලා නැවත සින්ක් දක්වා වැඩි වේ කියන වගන්තිය. රිසෝස් බුක් එකේ තියෙන වගන්තියක්. එහෙම් පිටින් MCQ එක අහලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ 2023 වගේ අවුරුද්දක අහනවා මැංගනීස් සින්ක් වගේ කට්ටියගේ විදුලියතාවය අනිත් කට්ටියට වඩා අඩුද කියලා. මම එහෙම් පිටින්ම රිසෝස් බුක් එකේ තියෙන දේවල්. ඒතර ළමයි ඩී ගොනුවේ මේන්ලි ફોකස් කරන්න ඕන සංකීර්ණ අයන සහ ඒවායේ වර්ණ උනාට ඒ වගේම විතරක්ම ප්‍රශ්නේ නෑ. විදුලියතාවයේ විචලනය, අයනීකරණ ශක්තිය වල විචලනය, හරි ඒ වගේ දේවලුත් අහනවා. ඒ නිසා අපිට ඒ වැරදුනොත් මොන MCQ එක වැරදුනත් සමාන ලකුණු ප්‍රමාණයක් අඩු වෙන්නේ. ඒ නිසා ළමයි අපිට ඩී ගොනුව කිව්වහම ඔළුවට එන්නේ කැටායන වර්ණ වගේ උනාට අපිට එව්ව විතරක් පාඩම් කරලා බෑ. අපි සියලු කාරණා ටික අධ්‍යයනය කරලා යන්න ඕන. හැබැයි වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අර වගේ තැන් වලින් එන නිසා ඩී ගුණුව එකක් අධ්‍යයනය කරනකොට ප්‍රමුඛතාවය ඒවට දෙන්න ඕන. මේ වගේ දැන් ඔය ಗುಣ විචලනය, ඒ විචලනට හේතු වගේ වට දෙවෙනි ස්ථානය දෙන්න ඕන. දෙවෙනි ස්ථානයේ දීලා මෙන්න මේ ගුණවන විචලනය ඒවට හේතු පාඩම් කරනකොටත් ඔයා එක අදියර දෙකකට හෝ තුනකට පාඩම් කරන්න. මුලින්ම ආවර්තයක වමේ සිට දකුණට යනකොට අරයට මොකද වෙන්නේ? අයනීකරණ ශක්තියට මොකද වෙන්නේ? විදුලියතාවයට මොකද වෙන්නේ? ද්‍රවාංකයට මොකද වෙන්නේ? ඝනත්වයට මොකද වෙන්නේ කියලා ඒ විචලනය පාඩම් කරන්න. සෙකන්ඩ් රවුන්ඩ් එකේදී ඒවට හේතු පාඩම් කරන්න. ඔක්කොම එක ගොඩේ තියාගෙන එහෙම පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. විචලනයත් පාඩම් කරනවා, හේතුවත් පාඩම් කරනවා. එතකොට මේක බෝරින් වෙනවා. හරි? නමුත් දැන් උගන්වනකොට මට මේ ටික උගන්ලා ඉන්න සිද්ධ වෙනවා. හැබැයි මම ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. මම ටට්ටක් ගාලා කියලා ඉවර කරනවා. මෙන්න මේ ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය වල ඔයා සමස්තයක් විදිහට මතක තියාගන්න ඕන කාරණා ටිකක් මම කියන්නම්. හරිද? මතක තියාගන්න ඕන කාරණා ටිකක් කියන්නම්. ළමයි මෙන්න මේ ටික ඔලුවට දාගත්තාම ගොඩාක් ඒවට හේතු අපිට හදාගන්න පුළුවන්. ඔයා දන්නවද පේපර් එකේ සාමාන්‍යයෙන් හේතු අපිට හිතලා ලියන්න කියන අඩුයිනේ. ස්ට්‍රක්චර් එකේ આવුත් එකක් විතර තමයි එන්නේ. ගොඩක් වෙලාවට හේතුව හරි හෝ වරදින්න MCQ පේපර් එකේ print කරලා තියෙනවා. අපිට තියෙන එක හරිද වැරදිද කියලා තීරණය කරන්න. ඒ නිසා ළමයි සුදුසු තර්ක ටිකක් ඔලුවට දාගත්තට පස්සේ අපිට තියෙන ඇත්තට මේකොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන ඒ වගන්තිය හරිද වැරදිද කියලා තීරණය කරන්න. එහෙම නැත්නම් අර වගන්ති දෙකේ ප්‍රශ්නවලදී දෙවන වගන්තියෙන් පළවෙනි වගන්තිය පැහැදිලි කරයිද කියන එක තීරණය කරද්දී වගන්තිය දීලා තියෙනවා. ඇත්තට මේක වෙනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න තියෙන්නේ. ඒතර අපිට මේ concept එක ඔලුවට දාගත්තාම ගොඩක් වෙලාවට පාඩම් කරන්න දෙයක් ඇත්තටම නැහැ. ඒතර අපි මෙන්න මේ concept මෙන්න මේ ටික ඔලුවට දාගත්තාම මම හිතනවා ඔය උතනින් එහාට තියෙන ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න හරිය ලේසි. දැන් පොටෑසියම් ගත්තාම හරිද? මෙයාගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 19ක් තියෙනවා. මෙයාගේ පළවෙනි ශක්ති මට්ටම තියෙනවා, මෙයාගේ දෙවෙනි ශක්ති මට්ටම තියෙනවා, මෙයාගේ තුන්වෙනි ශක්ති මට්ටම තියෙනවා, මෙයාගේ හතරවෙනි ශක්ති මට්ටම තියෙනවා. මෙන්න මේ තුන්වෙනි ශක්ති මට්ටමේ S සහ P උපශක්ති මට්ටම් පිරලා තියෙනවා. හරිද? මේකේ S උපශක්ති මට්ටම පිරලා තියෙනවා. 2 3 4. හරිනේ? මම මේ පොටෑසියම් කැල්සියම් දෙන්නම නියෝජනය කරන්නේ පොටෑසියම් විතරක් ගන්න ඇති මට. ඊට පස්සේ ළමයි අපි මැංගනීස් වගේ මූල ද්‍රව්‍යයක් ගත්තොත්, හරි මැංගනීස් වගේ මූල ද්‍රව්‍යයක් ගත්තොත් මෙයාගේ 23 24 25ක් ප්‍රෝටෝන 25ක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටම තියෙනවා, දෙවෙනි ශක්ති මට්ටම තියෙනවා, තුන්වෙනි ශක්ති මට්ටම තියෙනවා, හතරවෙනි ශක්ති මට්ටම තියෙනවා. මෙන්න මේ තුන්වෙනි ශක්ති මට්ටමේ S පිරලා තියෙනවා, P පිරලා තියෙනවා, D පිරලා තියෙනවා. ඒ වගේම S එක පිරලා තියෙනවා. හරි මේ හතරවෙනි ශක්ති මට්ටම මේ තුන්වෙනි ශක්ති මට්ටම.
ඊට පස්සේ ළමයි අපි සින්ක් වගේ මූල ද්‍රව්‍යයකට ගියොත් මෙයාගේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන 30ක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටම තියෙනවා, දෙවෙනි ශක්ති මට්ටම තියෙනවා, තුන්වෙනි ශක්ති මට්ටම තියෙනවා, හතරවෙනි ශක්ති මට්ටම තියෙනවා. බලන්න ඕගොල්ලෝ මේ විදිහට ඩීගොනුව ඉගෙනගෙන ඇති. නමුත් වා මේ වගේ මේ ಗುಣ පැහැදිලි කරන්න පොදු ආකෘතියක් ගොඩනගාගෙන තියනවාද? ගොඩක් වෙලාවට එහෙම නැහැ. ඒ විචලනයේට එතන හේතු ඉගෙනගෙන යනවා. එහෙම නෙමෙයි. ගොඩාක් හේතු පැහැදිලි කරන්න පුළුවන් මම මේ හදලා දෙන පොදු ආකෘතිය. එතන මෙයාගේ තුන්වෙනි ශක්ති මට්ටම තියෙනවා, හතරවෙනි ශක්ති මට්ටම තියෙනවා. මෙයාගේ SPD පිරලා තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ, හතරවෙනි ශක්ති මට්ටමේ S පිරලා තියෙනවා. පිළිවෙලක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම මතක තියාගන්න. අපි ඩීගොනුවේ මූලද්‍රව්‍ය විතරක් ඩීගොනුවේ මූලද්‍රව්‍ය ගැන විතරක් හිතුවොත් අපිට පේනවා පැහැදිලිව මෙයාගේ ශක්ති මට්ටම් සංඛ්‍යාව වෙනස් වෙලා නැහැනේ. ඒ නිසා ඔය ශක්ති මට්ටම් සංඛ්‍යාව වෙනස් වීම නිසා අරය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. කියන්නේ ශක්ති මට්ටම් සංඛ්‍යාව වෙනස් වීම තුලත් අරය වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙම අරය වෙනස් වීමක් වෙලා නැහැ. ශක්ති මට්ටම් සංඛ්‍යාව නියතයි. ළමයි මේ දිශාවට යනකොට න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙනකොට බාහිර කවචයේ ඇතුළු ඒ කවච ටික න්‍යෂ්ටිය පැත්තට ආකර්ෂණය වෙනවනේ. ලස්සනට හදාගන්න මේවා. හරි ලේසි ඊට පස්සේ. එහෙම වෙන්නේ නැපයි. න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙනකොට ඒ කවච ටික කිට්ටු වෙන්න ඕන. එන ළමයි පරමාණුකාරය අඩු වෙන්න ඕන. ඕ අපි දැක්කා ස්කැන්ඩියම් සිට නිකල් දක්වා පරමාණුකාරය අඩු වෙලා තියෙනවා. හරිද? හැබැයි ළමයි ලොකු විචලනයක් නැහැ. ලොකු අඩුවීමක් නැහැ. නැවත නිකල් සිට සින්ක් දක්වා වැඩි වුණාට ලොකු වැඩිවීමක් නැහැ. ඒකට හේතුව මෙන්න මෙහෙමත් කියන්න පුළුවන්. න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙනකොට ඒ කවච ටික ඇතුළට සංකෝචනය වුණාට ඔයාලට පේනවා ළමයි ස්කැන්ඩියම් සිට සින්ක් දක්වා යනකොට මෙන්න මේ අභ්‍යන්තර ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පිරෙනවනේ. 3D1, 3D2, 3D3, 3D4, 3D5 කියලා පිරෙනවා. ඔයා දන්නවා අභ්‍යන්තර ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට මෙන්න මේ අවසන් ශක්ති මට්ටමේ වන ඉලෙක්ට්‍රෝන සඳහා වන නිවාරක ආචරණය ඉහළ යනවා. නිවාරක ආචරණය ඉහළ යනකොට ඒ අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයකට දැනෙන න්‍යෂ්ටිකාරෝපණය ඉවත් සඵල න්‍යෂ්ටිකාරෝපණය අඩු වෙනවා. ඒතර වමේ සිට දකුණට යනකොට න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙලා කවච ටික ඇතුළට සංකෝචනය කරගන්න හැදුවට අභ්‍යන්තර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වැඩිවීම නිසා ඇතිවන නිවාරක ආචරණයේ හේතුවෙන් ඒ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට දැනෙන න්‍යෂ්ටිකාරෝපණය අඩු වෙනවා. ඒක අරය වැඩි වෙන්න හේතුවක් වෙනවා. එතන මේක අර P ගොනුවේ මූලද්‍රව්‍ය වල දකින්නේ. කියන්නේ ප්‍රධාන කාණ්ඩ මූලද්‍රව්‍ය වල S ගොනුවයි P ගොනුව එකට ගත්තාම එන දෙවන ආවර්තයේ තුන්වන ආවර්තයේ වගේ අපි කතා කරද්දී එහෙම නැහැ. කෙලින්ම නිවාරකාචරණයේ නියතයි වගේ න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙනවා, පරමාණුකාරය අඩු වෙනවා. නමුත් මෙතනදී න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙලා පරමාණුකාරය අඩු වෙන්නත් බලනවා. න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙලා සඵල න්‍යෂ්ටිකාරෝපණයේ අඩු කියන්නේ න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වෙලා පරමාණුකාරය අඩු වෙන්න හේතු වෙනවා. නිවාරකාචරණයේ වැඩි වෙමින් පරමාණුකාරය වැඩි වෙන්න හේතු වෙනවා. එතන මේ දෙකෙන් වඩා ප්‍රබල වෙන්නේ කවුද කියන කාරණේ මත තමයි ළමයි අර අඩු වෙනවද වැඩි වෙනවද කියන එක තීරණය වෙන්නේ. අපි ළඟ උත්තරේ තියෙනවා නිකල් දක්වා අර අඩු වෙනවා නම් ඒකේ තේරුම න්‍යෂ්ටිකාරෝපණේ වඩා ප්‍රබල වෙලා තියෙනවා. හැබැයි ප්‍රබල අඩුවීමක් සිදු වෙන්නේ නැත්තේ න්‍යෂ්ටිකාරෝපණය වැඩි වෙමින් පරමාණුකාරය අඩු වෙනවා විතරක් නෙවෙයි ඒ පරමාණුකාරය අඩු වෙන එකට විරුද්ධව නිවාරකාචරණයේ යම් ක්‍රියාවලියක් සිදු කරනෝනේ. ඒසක් ප්‍රබල අඩුවීමක් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් න්‍යෂ්ටිකාරෝපණයේ ප්‍රමුඛ වෙලා නිකල් දක්වා පරමාණුකාරය අඩු වෙනවා. හැබැයි ළමයි දැන් නිකල් වගේ ළඟට එනකොට D වලට ඉලෙක්ට්‍රෝන 8ක් පිරීලා 9 10 පිරෙනකොට D වලට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිරෙනවා. අනේ ඒ වගේ අවස්ථාවකදී නිවාරකාචරණයේ බලපෑම ඉස්සරහට එනවා. න්‍යෂ්ටිකාරෝපණයේ නිකල් සින්ක් වලදී වැඩි මාගයක් වෙනවා අනිත් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව. හැබැයි D ගොනුවේ ඉලෙක්ට්‍රෝන 9 10 දක්වා පිරෙනකොට ඒ ඇතිවන විකර්ෂණයේ හේතුවෙන් ළමයි නිවාරකාචරණයේ හේතුවෙන් න්‍යෂ්ටිය විසින් අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඇතුළු ඉලෙක්ට්‍රෝන කවචය ඇතුළට ඇද ගන්න ප්‍රමාණයට වඩා නිවාරකාචරණයේ හේතුවෙන් ඉලෙක්ට්‍රෝන වලාව ප්‍රසාරණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. නිවාරකාචරණය ප්‍රබල වෙනවා, වඩා ප්‍රබල වෙනවා. අන්න ඒ හේතුව නිසාලු ළමයි කොපර් සින්ක් වලට යනකොට ඔන්න අරේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ. අපි ඔය ඉස්සර ටියුට් එක කතා කරනවා. මේ ටියුට් එකට යන්න කලින් චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. අපි කතා කරන්න යන මේ වගේ හරි ලස්සන සරල කාරණා. පැහැදිලිනේ කියපු කාරණේ? හරි. ඊළඟට ඒ පරමාණුකාරයේ කතාව හරි. ඒතර සාමාන්‍ය ළමයි
පරමාණුක අරය සහ න්‍යෂ්ටිකාරෝපණය මත රඳා පවතිනවනේ මොනවාද මේ අයනීකරණ ශක්තිය වගේ දේවල්. එහෙන් බැලුවොත් පරමාණුකාරය අඩු වෙනවා නේද? පරමාණුකාරය අඩු වෙනවා, ඊළඟට න්‍යෂ්ටිකාරෝපණය වැඩි වෙනවා නිකල් දක්වා වගේ. එහෙනම් පැහැදිලිව මේගොල්ලන්ගේ පළමු අයනීකරණ ශක්තිය වැඩිවීමක් දක්නට ලැබෙන්න ඕන අඩුම තරමේ නිකල් දක්වාවත්. න්‍යෂ්ටිකාරෝපණයත් වැඩි වෙලා පරමාණුකාරයත් අඩු වෙලා නම් අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනේ බැඳිලා තියෙන ප්‍රමාණය වැඩි වෙන්න බෑ. ගලවන්න අමාරු වෙන්න බෑ. එහෙනම් අයනීකරණ ශක්තිය වැඩිවීමක් ඇති. අපි බලමු. හැබැයි කොපර්සින්ගේ අරය නැවත වැඩි වෙන නිසා පළමු අයනීකරණ ශක්තිය අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කොපර්සින්ක් වලදී න්‍යෂ්ටිකාරෝපණය ඉහළයි ඈ. ඒතර ඉලෙක්ට්‍රෝනේ නැවත ඇදලා ගන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. නමුත් අපිට සමස්තයක් විදිහට න්‍යෂ්ටිකාරෝපණය වැඩි වෙලා පරමාණුකාරය අඩු වෙන නිසා පළමු අයනීකරණ ශක්තිය වැඩිවීමක් නම් අපිට දක්නට ලැබෙයි. ඒ වගේම ඔයා දන්නවා මැංගනීස් වල 3D5 කියන අර්ධව පිරිච්ච ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය තියෙන්නේ. සින්ක් වල D10 කියන සම්පූර්ණ උපශක්ති මට්ටම පිරිච්ච ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය තියෙන්නේ. ඔය වගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාස තියෙනකොට ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරු නිසා සමහර ලාවට අයනීකරණ ශක්තියේ අනපේක්ෂිත වැඩිවීමක් තියෙන්නත් පුළුවන්. පුළුවන් බලමු. අපි මේ හේතු ඇප්ලයි කරලා අපි නිකන් පුරෝකථනය කරලා තියමු ටියුට් එක කොහොමද ඉස්සරහට තියෙන්නේ කියලා. ඊළඟට S ගොනුවේ මූලද්‍රව්‍යයත් එක්ක සමස්තයක් විදිහට D ගොනුවේ මූලද්‍රව්‍ය සංසන්දනය කරනකොට මෙයාලගේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනයත් 4s, මෙයාලගේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනයත් 4s. අරගොල්ලන්ට සාපේක්ෂව මේගොල්ලන්ගේ අරයත් වැඩි. ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලේසි. අරගොල්ලන්ට සාපේක්ෂව මෙයාලගේ න්‍යෂ්ටිකාරෝපණයත් අඩුයි. ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලේසි. එහෙනම් ළමයි අපිට ඉදිරියේදී දකින්න හම්බෙයි D ගණුවේ මූලද්‍රව්‍යවල, ඒ කියන්නේ මම මේ D ගණුවේ කියලා මේ වගේ ගන්නකොට ගන්න 3D හරි. මම කලිනුත් කිව්වනේ මේ 3D මූලද්‍රව්‍යවල පළමු අයනීකරණ ශක්තියට වඩා බොහෝ විට S ගණුවේ මූලද්‍රව්‍යවල ඒ ආවර්තයේ S ගණුවේ මූලද්‍රව්‍යවල පළමු අයනීකරණ ශක්තිය අඩු වෙයි. ඇයි? ඉලෙක්ට්‍රෝනය ගලවන්න ලේසි නිසා. මොකද පොටෑසියම් කැල්සියම් වල 4s ඉලෙක්ට්‍රෝනය D ගණුවේ මූලද්‍රව්‍යවලදී තරම් න්‍යෂ්ටිට ආකර්ෂණය වෙන්නේ නැහැ. අරය වැඩි, න්‍යෂ්ටිකාරෝපණය අඩු නිසා. එහෙම එකක් අපිට දකින්න හම්බෙයි. හරි? එතකොට ඒ වගේ කාරණයක්. හරි. ඒ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මම ආයෙ මෙන්න මේ වගේ පැත්තකට යනවා. මට තව වැදගත් වෙනවා මෙන්න මේ D ගණුවේ මූලද්‍රව්‍ය සම්බන්ධව මෙන්න මේ කාරණේ. ඔයගොල්ලෝ දන්නවා යම් මූලද්‍රව්‍යයක් ලෝහයක් විදිහට පවතින්නේ එයාට ලෝහක දැලිසක් හදන්න පුළුවන් නම්. නැත්නම් ලෝහ දැලිසක් විදිහට ඉන්න පුළුවන් නම් එයා ලෝහයක් වෙනවා. අපි S ගුණෙදි කතා කරා පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සමස්තයක් විදිහට පළමු අයනීකරණ ශක්තිය කුඩයි 2 ඉහළයි. ඒ නිසා එක ඉලෙක්ට්‍රෝනයක් නිදහස් කරනවා. දෙවන කාණ්ඩයේ කට්ටියගේ 1 2 පළමු අයනීකරණ ශක්තිය සහ දෙවන අයනීකරණ ශක්තිය සාපේක්ෂව කුඩයි 3 වැඩි. එසේ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල නැත්නම් ශාරීරික පාංශු ලෝහ ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරනවා. මේ ඉලෙක්ට්‍රෝන නිදහස් කිරීමේ හැකියාවත් එක්ක මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන සයුරක් නිර්මාණය කරගෙන ඒ තුල කැටයන ස්ථානගත වෙලා ලෝහ දැලිසක් හදනවා. ඒ නිසා මේගොල්ලෝ ලෝහ වෙනවා. දැන් D ගුණයේ මූලද්‍රව්‍ය ගත්තහමත් ළමයි මේගොල්ලන්ගේ S ගුණයට සාපේක්ෂව මේගොල්ලන්ගේ අයනීකරණ ශක්තිය යම් වැඩිවීමක් තියෙනවා කිව්වට ඒ 4s ඉලෙක්ට්‍රෝන ඇතුළු අනිත් මූලද්‍රව්‍ය වලටත් මේ කතාව වළංගුයි. ඒතර 4s 5s 6s විතර යනවා. මම මේගොල්ලෝ ගැන කියන්නම්. මේගොල්ලන්ගේ 4s වලට තියෙන අයනීකරණ ශක්තිය මේ මහ ලොකු විශාල වීමක් නැහැ. S ගුණයේ කටට සාපේක්ෂව පොඩ්ඩක් වැඩි වුණාට සමස්තයක් විතර ගත්තොත් D ගුණයේ මූලද්‍රව්‍ය වලත් 4s ඉලෙක්ට්‍රෝන වල අයනීකරණ ශක්තිය කුඩයි. එසා මේ මූලද්‍රව්‍ය වලට පුළුවන් ළමයි මුලින්ම අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් කළා ඕනනම් D ගණුවේ ඉලෙක්ට්‍රෝනයක් දෙකකුත් නිදහස් කරමින් කැටායන හදලා ඉලෙක්ට්‍රෝන සයුරක් නිර්මාණය කරගෙන ලෝහ දැලිසක් හදලා ලෝහ විදිහට පවතින්න පුළුවන්. හරිද? හැබැයි ළමයි සාමාන්‍යයෙන් D ගණුවේ මූලද්‍රව්‍ය වල තියෙන විශේෂ ලක්ෂණයක් මේගොල්ලෝ අවසන් ශක්ති මට්ටමේ මම මේගොල්ලෝ ගැන කියන්නම්. මේගොල්ලෝ අර උදාහරණයක් විදිහට කරගෙන කියන්න මට අනිත් උන් ඒතර මට මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයෙන් පැහැදිලි කරන්න පුළුවන්. මේ මූලද්‍රව්‍ය වල තියෙන විශේෂ ලක්ෂණය අවසන් ශක්ති මට්ටමේ තියෙන 4s ඉලෙක්ට්‍රෝන තියෙන ලොවෙත් ඒව අයින් කරනවා ඔය ලෝහ දැල්ස හදද්දී. ලෝහක බන්ධන හදද්දී. ළමයි D ගණුවේ තියෙන මූලද්‍රව්‍ය වල විශේෂත්වයක් තමයි 4s ඉලෙක්ට්‍රෝන ටික ඉවත් වුණාට පස්සේ ඊළඟ ශක්ති මට්ටම D නේ. සමහර වෙලාවට D ගණුවේ D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනත් සම්පූර්ණයෙන් නිදහස් කරනවා. නිදහස් කරලා ඒ ඉලෙක්ට්‍රෝන
හරි මොකද කීටියේ මොන කෝල් එකක් ආවලම හරි මේ එතකොට මේගොල්ලන්ගේ 4s ඉලෙක්ට්‍රෝන ටික අයින් මේ කතා ටික හරි වැදගත් මේවා ඔළුවට දාගන්න. ඒතර පාඩම් කරන්න ඕනේ. 4s ඉලෙක්ට්‍රෝන ඉවත් කරාට පස්සේ මතුවෙන්නේ 3D උපශක්ති මට්ටමනේ. සමහරලාට D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් ඉවත් කරලා ලෝහක දැලිසර දෙන්න පුළුවන්. අර ඉලෙක්ට්‍රෝන සයුරට. සමහරලාට ළමයි D ගණුවේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික ලෝහක බන්ධන හදන්න සහභාගී වෙනවා කියලා කියනවා. ඒක අපේ සිලබස් එකේ පැහැදිලි කරන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ D ඉලෙක්ට්‍රෝන ටික සම්පූර්ණයෙන් ඉවත් කරලාද නැත්නම් ඒ D ඉලෙක්ට්‍රෝනය කාක්ෂිකය තුල තියාගෙන ඒ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික ලෝහක බන්ධනයට යම් ආකාරයකින් සහභාගී වෙනවාද කොහොමද ඒක වෙන්නේ කියලා ලොකු පැහැදිලි කිරීමක් නැහැ. නමුත් මෙන්න මෙහෙම කියනවා D ගණුවේ මූලද්‍රව්‍ය වල අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අමතරව D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලටද ලෝහක බන්ධන වලට සහභාගී වෙන්න පුළුවන්. එතනදී ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික තියෙනවා නම් හැදෙන ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩිත් වෙනවලු. වැඩිත් වෙනවලු. එතකොට ළමයි සමස්තයක් විදියට S ගණුවේ මූලද්‍රව්‍ය වල ලෝහක බන්ධන ප්‍රබලතාවයට වඩා D ගණුවේ මූලද්‍රව්‍ය වල ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි. ඇයි? 4s ඉලෙක්ට්‍රෝන වලට අමතරව අපි 3D මූලද්‍රව්‍ය ටික ගත්තොත් 4s ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3D ඉලෙක්ට්‍රෝන නැත්නම් 3D කාක්ෂික ලෝහක බන්ධන හදන්න සහභාගී වෙනවා. ඒ නිසා මේකොල්ලන්ට වඩා මේකොල්ලන්ගේ දෘඪ බව වැඩි. මේකොල්ලන්ට වඩා මේකොල්ලන්ගේ ද්‍රවාංක වැඩි. දැන් ගලප ගන්න පුළුවන් නේ ಗುಣ සංසන්දනය කරද්දී හේතු. හරි මේකොල්ලන්ට වඩා මේකොල්ලන්ගේ දෘඪ බව වැඩි. මේකොල්ලන්ට වඩා මේකොල්ලන්ගේ මොකක්ද ද්‍රවාංකයේ වැඩි. නේද? හරි. ඒ වගේ දේවල් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. තමයි සමස්තයක් විතර මේගොල්ලන්ට මේගොල්ලන්ගේ ඝනත්වය වැඩි වුණානේ. කොහොමද ඒක වෙනව ඇත්තේ? මේගොල්ලන්ට වඩා මේගොල්ලෝ බරින් වැඩි. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන නියුට්‍රෝන ගාන වැඩි. මේගොල්ලන්ට වඩා සමස්තයක් විතර මේගොල්ලන්ගේ පරමාණුක පරිමාව අඩුයි. එතකොට ඒකක පරිමාවක තියෙන පරමාණු සංඛ්‍යාව වැඩි වෙනවා. අර කුඩයිනේ. ඒ වගේම මේගොල්ලන්ගේ බර වැඩි වෙනවා. තොර ස්කන්ධ ඝනත්වයේ සමාන ස්කන්ධයේ පිළිම පරිමාවනේ. තොර ස්කන්ධයේ වැඩි වෙලා පරිමාව අඩු වෙනකොට S ගණුවේ මූලද්‍රව්‍යයට සාපේක්ෂව ඝනත්වයේ වැඩි වෙන්නේ නැහැ. අපිට එහෙම පැහැදිලි කිරීම කරන්න පුළුවන්. තව ඉතින් කියනවා ළමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් ජලයේ එක්ක පව ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මූලද්‍රව්‍ය ඉන්නෝනේ. D ගණුවේ මූලද්‍රව්‍ය S ගණුවේ මූලද්‍රව්‍ය තරම් ප්‍රතික්‍රියාශීලී නැහැ. දැන් මම වඩා S ගණුවේදීත් කිව්වා මේ ප්‍රතික්‍රියා කරන්නේ ඉලෙක්ට්‍රෝන නිදහස් කළ කැටායන හදලා. කැටායන හදන්න ලේසි නම් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි ඔය කියන විදිහට. මේගොල්ලන්ගේ අයනීකරණ ශක්තිය සාපේක්ෂව අඩුයි කියවනේ. න්‍යෂ්ටිකාරෝපණය අඩුවීම සහ පරමාණුකරයේ වැඩිවීම නිසා මේගොල්ලෝ අවසන් ශක්ති මට්ටමේ තියෙන 4s ඉලෙක්ට්‍රෝන ලේසියෙන් නිදහස් කරනවා. ලේසියෙන් කැටායන හදනවා. ලේසියෙන් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි මේගොල්ලන්ට මේ S ගණුවේ මූලද්‍රව්‍ය වල තරම් ළමයි පහසුවෙන් 4s ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න බෑ. තරමක් ඒ ඉලෙක්ට්‍රෝන සඳහා වන අයනීකරණ ශක්තිය වැඩි. ඒ නිසා ජලය වගේ දේවල් එක ප්‍රතික්‍රියා කරන්නේ සාපේක්ෂව ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. නමුත් මධ්‍යස්ථ ප්‍රතික්‍රියාශීලීත්වයක් මේගොල්ලන්ට තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කතා ටිකක් තමයි පිටු දෙකේ තියෙන කතා කරන්න. ඒ නිසා බය වෙන දෙයක් නෑ. මේ ලොකු අකුරු ගොඩවල් තිබ්බට ඔයා හරියට කාරණා ටික එළියට දාගත්තට පස්සේ ওই පිටු දෙක ওই විදිහට වාට තනියම මෙනෙහි කරන්න පුළුවන්. අන්නේ තනියම මෙනෙහි කරන්න පුළුවන් ගන්නට එන්න. ඒ තනියම මෙනෙහි කරන්න නම් අපිට මේ වමේ සිට දකුණට යනකොට මේගොල්ලන්ගේ න්‍යෂ්ටික ආරෝපණයේ වැඩිවීම, නිවාරක ආචරණයේ වැඩිවීම, මේත් එක පරමාණු කරේට මොකද වෙන්නේ? ඒ වගේම පොදු ආකෘතියක් හදාගන්න. එතකොට සංසන්දනය හරි ලේසි වෙනවා. හරි එහෙනම් අපි එක හුස්මට ළමයි මෙන්න මේ දැන් මට ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නෑ ඇත්තටම. මට මේ පිටු අංක 2 සහ 3 මම ආසයි ඉවර කරලා දාන්න. 2 3 4 5 ළඟට වෙනකම් අපිට ඉවර කරගන්න පුළුවන්. හරි මම ඒ ටික ඉවර කරලා දානවා. ඔන්න එන්න. දැන් මට තියෙන කියෝගෙන යන්න විතරයි. ළමයි මේ ටියුට්ස් වලට දාලා දෙන හැම පොයින්ට් එකක්ම MCQ එකකට එන්න chance එක තියෙනවා. ප්‍රධාන පොයින්ට් එකට මම සිම්බල් එකක් දාලා තියෙනවා ඩොට් එකක්. ඒකට අදාළ පැහැදිලි කිරීමක් අවශ්‍යයි නම් යටින් දාලා තියෙනවා. ඒතර ඔයා කරන්නේ ප්‍රධාන කාරණේ මතක තියාගන්නවා පළවෙනි රවුන්ඩ් එකේදී දෙවන කාරණේදී මෙන්න මේ කියපු වගේ කාරණා ඇතුළත් කරලා ඒ සිද්ධි පැහැදිලි කරන්න, ඒ විචලනයන් පැහැදිලි කරන්න තියෙන්නේ. ඒක පාඩම් කරනකොට ස්තර දෙකකට අධීර දෙකකට පාඩම් කරන්න. ප්‍රධාන කාරණේ පළමුවත් ඊට පස්සේ හේතු දෙවෙනුවත් පාඩම් කරන්න. මුලින්ම දෙනවා ළමයි D ගණුවේ මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය. ඔය අයනීකරණ ශක්තිය මතක තියාගන්න හැම වෙලේම න්‍යෂ්ටික ආරෝපණය, පරමාණුක අරේ වගේ දේවල් මත රඳාපවතිනවා. හරි. D ගණුවේ 4 වන ඉස්සලා බලන්නකො ළමයි මේ අගයන් ටික. එතකොට තව තේරෙයි.
එහා පැත්තේ වගුව නෙමෙයි මේ පිටුවේ වගුව තියෙනවා. පොටෑසියම් වල පළමු අයනීකරණ ශක්තිය විතරක් සලකමු මේ ඇති. පොටෑසියම් වල 418යි, කැල්සියම් වල 589යි. ස්කැන්ඩියම් වල 631යි, ටයිටේනියම් වල 658යි, වැනේඩියම් වල 650යි, ක්‍රෝමියම් වල 653යි, මැංගනීස් වල 717යි. ඊට පස්සේ අයන් වල 759යි, කොබෝල්ට් වල 758යි, නිකල් වල 737යි, කොපර් වල 746යි, සින්ක් වල 906යි. අපි ස්කැන්ඩියම් සිට සින්ක් දක්වා මූල ද්‍රව්‍ය ටික වෙන් කරලා ගත්තොත් මම කලින් කිව්වා වගේ ඔයාලට පේනවා සමස්තයක් විදියට පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඒකට හේතුව න්‍යෂ්ටිකාරෝපණයේ වැඩිවීම, පරමාණුකාරය අඩුවීම, ඊට අමතරව සින්ක් වගේ කෙනෙක්ගේ පවතන ඉහළ ස්ථායි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඔයාලට පේනවා පැහැදිලිවම සින්ක්ගේ හොඳ වැඩිවීමක් තියෙනවා. හරි, ඒක හරි. හැබැයි S ගොනුවේ පොටෑසියම් කැල්සියම්ගේ අයනීකරණ ශක්තියට වඩා සමස්තයක් විතර D ගොනුවේ කට්ටියගේ වැඩි කියන එකක් තේරෙනවා. මම ගා පොටෑසියම් කැල්සියම් වල පළමු අයනීකරණ ශක්තිය අඩු වෙන්න හේතු විදියට අඩු න්‍යෂ්ටික ආරෝපණය සාපේක්ෂව ඊළඟට වැඩි පරමාණුක අරය වගේ දේවල් බලපානවා. හරිද? එහෙනම් ඔන්න පළවෙනි පොයින්ට් එක D ගොනුවේ 4 වන ආවර්තයට අයත් අයනීකරණ ශක්තියන. ඒ කියන්නේ මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තියන. අයනීකරණ ශක්තියන කිව්වහම අපි සංසන්දනය කරන්නේ මෙහෙම. පොටෑසියම් කැල්සියම් වල පළමුවෙනි අයනීකරණ ශක්තිය ස්කැන්ඩියම් ටයිටේනියම් වල දෙවෙනි එකත් එක්ක සංසන්දනය කරන්නේ නැහැ. එක්කෝ හැමෝගෙම පළමු අයනීකරණ ශක්තිය, එක්කෝ හැමෝගෙම දෙවන අයනීකරණ ශක්තිය. අපි පළමු අයනීකරණ ශක්තිය කරමු. D ගොනුවේ 4 වන ආවර්තයට අයත් අයනීකරණ ශක්තියින් S ගොනුවේ ඒ ආවර්තයටම අයත් අයනීකරණ ශක්තියින්ට වඩා විශාල වේ. හරිනේ. මේගොල්ලන්ගේ අයනීකරණ ශක්තියින් වලට වඩා දැන් පළමු අයනීකරණ ශක්තිය ගත්තොත් ඒතර MCQ එකක් ආවොත් පොටෑසියම් කැල්සියම් වගේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තියට වඩා ඒ ආවර්තයේ D ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය වැඩිද? ඔව්. හරි. ඒක මතක තියාගන්න. දෙවෙනි පොයින්ට් එක ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යාමේදී D ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය සුළු වශයෙන් වැඩි වේ. දැන් ළමයි අපි දන්නවා අපි අර පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නව නේද? දෙවන ආවර්තයේ මූල ද්‍රව්‍ය වල වගේ ගත්තාම අයනීකරණ ශක්තිය විචලනය වෙන්නේ S ගොනුවේ මූල ද්‍රව්‍ය ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන් ඔහොම යනවනේ. දැන් ළමයි එතකොට මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ S ගොනුවේ මූල ද්‍රව්‍ය දෙක, මෙතන මේ ටික P ගොනුවේ මූල ද්‍රව්‍ය. ඔහොමනේ තියෙන්නේ. අපි ආවර්තයන්ක දෙක කියලා ගමුකෝ. එහෙම වුණොත් මෙතන ඉන්නේ ලිතියම්, මෙතන ඉන්නේ නියෝන් නේද? හරි. එතකොට ඒ දෙවන ආවර්තයේ තුන්වන ආවර්තයේ වගේ ප්‍රධාන කාණ්ඩ මූල ද්‍රව්‍ය ගත්තාම S ගොනුවේ මූල ද්‍රව්‍ය සහ D ගොනුවේ මූල ද්‍රව්‍ය P ගොනුවේ මූල ද්‍රව්‍ය ගත්තාම අපිට පේනවා ඒ අපි සලකන අයනීකරණය පළමු අයනීකරණය නම් පළමු අයනීකරණ ශක්තියේ පැහැදිලි විචලනයක් තියෙනවා. පැහැදිලි විචලනයක් තියෙනවා. හැබැයි D ගොනුවේ වමේ සිට දකුණට යනකොට සමස්තයක් විතර වැඩි වෙනවා. හැබැයි ලොකු විචලනයක් නැහැ. ලොකු අඩු වැඩිවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි, ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යාමේදී D ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය සුළු වශයෙන් වැඩි වෙන්නේ. ටික ටික වැඩි වෙලා යනවා. හරි. තුන්වෙනි පොයින්ට් එක D ගොනුවේ මූල ද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තියේ විචලනය S සහ P ගොනුවේ මූල ද්‍රව්‍ය වල වෙනස් වීමට වඩා අඩු වේ. ඒ දක්නට ලැබෙන වැඩිවීම හෝ අඩුවීම සුළු වශයෙන් සිද්ධ වෙන්නේ. දැන් මෙතන අපි කියවනේ සමස්තයක් විතර වැඩි වෙන්නේ කියලා. හැබැයි ඒක සුළු වශයෙන් තමයි වැඩි වෙන්නේ. ඇයි සුළු වශයෙන් වැඩි වෙන්නේ? හරිද? සුළු වශයෙන් වැඩි වෙන්න හේතුව මෙන්න මෙහෙම තියෙන ලොකු ඡේදයක් තියෙනවා. මම කියලා මොකලන පැහැදිලි කරන්නම්. හතරවන ආවර්තයේ D ගොනුවේ මූල ද්‍රව්‍ය වල න්‍යෂ්ටිකාරෝපණයේ වැඩිවීමත් සමග 4s මේ සමානම කොටසක් මම කලින් කියලා දෙනවා. 4s ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය දිශාවට ඇති කරන ආකර්ෂණය වැඩි වෙනවා. මේ දිශාවට යනකොට අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය පැත්තට ආකර්ෂණය වෙන එක වැඩි. එහෙනම් අයනීකරණ ශක්තිය වැඩි වෙන්න ඕන. ඊට පස්සේ කියනවා කෙසේ වෙතත් D ගොනුවේ මූල ද්‍රව්‍ය වල අතිරේක ඉලෙක්ට්‍රෝන 3D කාක්ෂිකයටම ඇතුළු වීමත් සමග D ඉලෙක්ට්‍රෝන මගින් 4s ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය කෙරෙහි දක්වන ආකර්ෂණය නිවාරණය කරයි. හැබැයි මේ දිශාවට යනකොට නිවාරකාචරණය වැඩි වෙනවා කියලා දැන් මම කියවනේ දැන් මට ලේසිය අඩු ගන්නන්න. D උපශක්ති මට්ටමට ඇතුළු උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරනකොට නිවාරකාචරණය ඇති වෙනවා. ඒ නිවාරකාචරණයත් එක්ක සිද්ධ වෙන ළමයි අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දක්වන ආකර්ෂණය අඩු වෙනවා. හරිද? එතකොට ඉහත බලපෑම් දෙක නිසා D ගොනුවේ මූල ද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය ආවර්තයක් දිගේ යෑමේදී සුළු වශයෙන් වැඩි වේ. ඒ කියන්නේ න්‍යෂ්ටිකාරෝපණයේ වැඩි වුණා කියලා අයනීකරණ ශක්තියට ප්‍රබලව වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඒ දිශාවට යනකොට නිවාරකාචරණයේ වැඩිවීම නිසා අර අයනීකරණ ශක්තිය යම් ප්‍රමාණයකට අඩු කරලා දෙනවා. න්‍යෂ්ටිකාරෝපණයේ වැඩිවීමත් එක්ක වැඩි වෙනවා. නමුත් නිවාරකාචරණය මගින් යම් ප්‍රමාණයකට ඒ වැඩිවීම අඩු කරනකොට
සමස්තයක් විදිහට සිද්ධ වෙලා තියෙන්නේ සුළු වශයෙන් වැඩිවීමක් කියලා කියන්නේ. හතරවන ආවර්තයේ D ගුණයේ මූල ද්‍රව්‍ය වල අනුයාත අයනීකරණ ශක්තිය පහත වගු අණුව වෙනස් වේ. අපි ඒක බැලුවනේ. හරි. ඊට පස්සේ එන ළමයි D ගුණයේ මූල ද්‍රව්‍ය හොඳින් ලෝහ ලක්ෂණ පෙන්වයි. ඒකටත් මම හේතුව පැහැදිලි කරලා තියෙන්නේ. මේගොල්ලන්ටත් පුළුවන් අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ලෝහ දැලිසක් හදලා ලෝහ විදිහට ඉන්න. හැබැයි ඒක X ගුණයේ මූල ද්‍රව්‍ය තරම් හැකියාවක් නැහැ. නමුත් D ගුණයේ මූල ද්‍රව්‍යට පුළුවන්. කියලා අපි ඉවර කරමු. සිවන ආවර්තයේ D ගුණයේ මූල ද්‍රව්‍ය වල 4s ඉලෙක්ට්‍රෝන ඉවත් වීමට අදාළ අයනීකරණ ශක්තියින් තරමක් පහත් වේ. මම කියවනේ අපි S ගුණයේ අයනීකරණ ශක්තියට සාපේක්ෂව D ගුණයේ වැඩි කියලා කියවන D ගුණයේ 4s ඉලෙක්ට්‍රෝන සඳහා වන අයනීකරණ ශක්තිය යම් තාක් දුරට අඩු වගේ යනවා. එම නිසා පරමාණු වල අවසන් කවච 4s ඉලෙක්ට්‍රෝන මුදා හැර ධන 1 ධන 2 ආදී අයන ඇති කිරීම මගින් ලෝහ ලක්ෂණ පෙන්වීමේ වැඩි හැකියාවක් ලබා ගනී. එතකොට ඔය කැටායන සෑදීමට හැකියාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන නිදහස් කරමින් ඒ ලෝහවල ලක්ෂණ. එහෙනම් මේගොල්ලන්ටත් ඒ විදිහට අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් දෙකක් නිදහස් කරලා හරි ඉලෙක්ට්‍රෝන සයුරක් හදාගෙන කැටායන හදාගෙන ලෝහක දැල්සක් හදාගන්න පුළුවන්ලු. ලෝහ ලක්ෂණ පෙන්වනවා. එසේම සමහර අර මං කියපු කාරණේ. එසේම සමහර 3D ඉලෙක්ට්‍රෝනද අඩු අයනීකරණ ශක්තිය මගින් පහසුවෙන් ඉවත් වීමට නැඹුරු වෙනවා. ස්කැන්ඩියම් ගත්තාම ළමයි ස්කැන්ඩියම් වල 4s ඉලෙක්ට්‍රෝනයි 3D ඉලෙක්ට්‍රෝනයයි තුනම සම්පූර්ණයෙන් ඉවත් වෙලා තමයි ළමයි ලෝහ දැල්ස හැදෙන්නේ. ඒතර සමහර මූල ද්‍රව්‍ය වල D ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ ඉවත් වීම සිද්ධ වෙනවා. රසදිය හැර අනෙක් D ගුණයේ මූල ද්‍රව්‍ය කාම රුෂ්ණත්වයේ යටතේ පවතින්නේ ඝන වශයෙන්. මේ ලෝහ වීමත් සමග ළමයි අපි දන්නවනේ ලෝහයක් වෙනකොට ද්‍රවාංකය වැඩි වෙනවා තාපාංකය වැඩි වෙනවා කියලා. ඒකත් එක්ක මුළු D ගුණයෙන්ම දැන් එතන අදහස් ගන්න මුළු D ගුණයෙන්ම රසදිය හැර අනිකුත් කට්ටිය කාම රුෂ්ණත්වයේදී ඝන විදියට පවතිනවා. හරි. ඉතින් ඒක ලෝහයක් බවට පත්වීමත් සමග ලැබෙන දෙයක් නේ සාමාන්‍යයෙන් ඉතින් ඝන විදියට පැවතීමනේ. පරමාණු අතර ක්‍රියාත්මක වන ලෝහක බන්ධන සඳහා sp ගුණවල ලෝහවලට වෙනස්ව D ගුණයේ ලෝහවල අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන පමණක් නොව ඊට ඇතුල් කවචවල සමහර ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනද සහභාගී වේ. ඒ කියන්නේ ඔය S ගුණයේ ලෝහයි P ගුණයේ ලෝහ වලට අමතරව ළමයි මේගොල්ලන්ගේ දැන් S ගුණයේ P ගුණයේ ලෝහ වල ළමයි අපි තාම P ගුණ කතා කරලා නැහැ කතා කරමු අපි විශේෂයෙන් S ගුණ කතා කරා මේගොල්ලන්ගේ ලෝහ දැලිස හදනකොට අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි සයුරට නිදහස් වෙන්නේ. හැබැයි ළමයි D ගුණයේ තියෙන විශේෂත්වය දැන් අපි අවසන් ශක්ති මට්ටමේ N කියලා සංකේත කරමුකෝ. එතකොට මේ NS2 ඉලෙක්ට්‍රෝනත් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඇතැම් විට N ඍණ 1යි D කියලා තුන දාලා තියෙන්නේ. ඒකයි ඔයා දන්නවා හතරවන ශක්ති මට්ටම නම් අවසන් ශක්ති මට්ටම D උප ශක්ති මට්ටම පවතින තුනේ. එතකොට NS2 ඉලෙක්ට්‍රෝන නැත්නම් NS ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. ඇතැම් විට N ඍණ 1යි D ඉලෙක්ට්‍රෝනත් අයින් වෙලා ලෝහ දැල්ස හැදෙන්න පුළුවන්ලු. දැන් ස්කැන්ඩියම් වලදී උනේ ඒක. ස්කැන්ඩියම් වලදී 4s2 කියන ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් වෙනවා. 3d1 කියන ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා ඉලෙක්ට්‍රෝන 3ක් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 3ක් සයුරට නිදහස් කරමින් ඒ දැල්ස හදන එක තමයි කරන්නේ. ඒ නිසා ළමයි ඒක අර S ගුණයේ P ගුණයේ මූල ද්‍රව්‍ය වල එක සංසන්දනය කරනකොට D ගුණයේ මූල ද්‍රව්‍ය වල තියෙන සුවිශේෂී හැකියාවක් සුවිශේෂී ලක්ෂණයක් මොකක්ද? බාහිර ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන වලට අමතරව අභ්‍යන්තර ශක්ති මට්ටමේ තියෙන D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන හදන්න සහභාගී කරවීම නැත්නම් සහභාගී කරවීමටදී හැකියාව. හරි. ඒ වගේම කාණ්ඩයේ පහළට යනකොට D ගුණයේ මූල ද්‍රව්‍ය වල ලෝහ ලක්ෂණ වැඩි වෙනවලු. ඉතින් අපි S ගුණ වගේ කාණ්ඩයේ පහළට කතා කරන්නේ නැහැ. මේ මූල ද්‍රව්‍ය ගැන කතා කරන්නේ නැති නිසා ඒ පොයින්ට් එක එච්චර වැදගත් වෙන්නේ නැහැ. හරි. නමුත් ඉතින් කතා කරන කරුවත් එක එකක් කාණ්ඩවල පහළට යනකොට ලෝහ ලක්ෂණ වැඩි වෙනවලු. S ගුණෙත් අපි කතා කරා පළවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ දෙකෙන් පහළට යනකොට ලෝහ ලක්ෂණ වැඩි වෙනවා. මේ ටික නම් ළමයි මම අකුරක් නෑර කියන්න බලාපොරොත්තුවක් නෑ. මම දල වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. හොඳින් විද්‍යුත් හා තාප සන්නායක තාව දැක්වීම. මම මේ ටියුට් එක කියවන්න ඔයගොල්ලෝ කියව ගන්න. විද්‍යුතය සන්නායනය කරන්නත් ළමයි නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. එතකොට මේගොල්ලෝ ලෝහනේ. මේගොල්ලෝ S ගුණයේ P ගුණයේ ලෝහ වල D ගුණයේ S ගුණයේ ලෝහ වලට එක සංසන්දනය කරන විශේෂයෙන් මේගොල්ලෝ වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සයුර නිදහස් කරනවා. S ගුණයේ නම් පළවෙනි කාණ්ඩයේ එක ඉලෙක්ට්‍රෝනයයි එක පරමාණුවක් විසින් දෙවන කාණ්ඩයේ පරමාණුවක් විසින් ඉලෙක්ට්‍රෝන දෙකයි. හැබැයි D ගුණට ආපුවාම ස්කැන්ඩියම් ඉලෙක්ට්‍රෝන 3ක් නිදහස් කරනවා. තව මෙහෙට යන්න ළමයි නිදහස් කරන ඉලෙක්ට්‍රෝන සමහරට 4s ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3d ඉලෙක්ට්‍රෝනත් මේ සයුරේ තියෙන නිසා ළමයි මේ D ගුණයේ මූල ද්‍රව්‍ය වල ලෝහ දැලිසේ වැඩි නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් පවතිනවා.
නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීමත් එක්ක මේගොල්ලන්ට හොඳින් විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. තාපය සන්නායනය කරන්නත් එහෙමයි. එක පැත්තකින් තාපය විදිහට ශක්තිය ලබා දුන්නාම පරමාණු කම්පණය වෙනවා, ඉලෙක්ට්‍රෝන කම්පණය වෙනවා, පරමාණු කම්පණය වෙනවා, ඉලෙක්ට්‍රෝන කම්පණය වෙනවා, පරමාණු කම්පණය වෙනවා. ඒතර මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතීම හරිද? තාපය සන්නායනය සඳහා හේතු වෙනවා. SP ගොනු වලට සාපේක්ෂව වැඩි දෘಢතාවයක් පැවතීම. ඒකට ප්‍රධානම හේතුව තමයි සාපේක්ෂව D ගොනුවේ ලෝහවල ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි වීම. දැන් මම පැහැදිලි කරානේ S ගොනුවේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන විතරයි, P ගොනුවේත් එහෙමයි. හැබැයි D ගොනුවේ මූල ද්‍රව්‍ය වල අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනට අමතරව ඇතුළෙන් පිහිටි D ඉලෙක්ට්‍රෝනත් ලෝහක බන්ධන හදන්න සහභාගී කරනවා. විශේෂයෙන් අපිට දකින්න හම්බ වෙන ළමයි මෙන්න මේ යකඩ වගේ ගත්තාම හරි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා D ගොනුවේ 3D වල. ඔය ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි අවස්ථාවලදී හරි ලෝහක බන්ධන ප්‍රබලතාවයේ වැඩිවීමක් ඒ සමග ඉහළ ද්‍රවාංක පෙන්වන ලක්ෂණ අපිට දකින්න හම්බ වෙනවා. දැන් D ගොනුවේ කට්ටියගේ ද්‍රවාංකයේ සාපේක්ෂව කොහොමත් වැඩි. නමුත් අර D ඉලෙක්ට්‍රෝන D කාක්ෂිකත් ලෝහක බන්ධන හදන්න සහභාගී වීම නිසා හරි මේගොල්ලන්ගේ ඉහළ ද්‍රවාංක එහෙම අපිට දකින්න හම්බ වෙනවා. ඉහළ දෘಢතාවය දකින්න හම්බ වෙනවා. හැබැයි ඒකෙම හරි ලස්සන කතාවක් මැංගනීස් සහ සින්කෙත් මම මතක් කරන්නම්. මැංගනීස්ගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ගත්තාම 3D5 4s2 ව්‍යුග්ම D කාක්ෂික ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික ගාන දැන් මම හොඳට මේක ඔළුවට දාගන්න. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික ලෝහක බන්ධන හදන සහභාගී වෙනවා. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික වැඩි නම් ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි වෙන්න බෑ. ළමයි වැඩිම ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික සංඛ්‍යාවක් එන්නේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ 3D5 කියලා සකස් වෙනකොට. හැබැයි ළමයි මැංගනීස් වල සාපේක්ෂව ද්‍රවාංකය අඩුයි. සින්ක් ගත්තාම හරි. මේ මැංගනීස් වල අඩු වෙන්න හේතුව මෙන්න මේකයි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නැත්නම් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත 3D කාක්ෂික සංඛ්‍යාව වැඩි වුණාට ළමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ ස්ථායි 3D5 කියලා කියන්නේ ඩියුප ශක්ති මට්ටම අර්ධව පිරිච්ච අවස්ථාව. අන්න ළමයි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික තිබ්බට විතරකුත් බැයිලු ඒ D කාක්ෂික ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික හැම වෙලේම ලෝහක බන්ධන හදන සහභාගී කරවන්න බෑ. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ ස්ථායි වෙනකොට අන්න පොඩ්ඩක් ඒ මූලද්‍රව්‍ය ඒ D කාක්ෂික ඒ D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන හදන්න දෙන්න අදිමදි කරනවා. මැංගනීස්ගේ එහෙම දෙයක් වෙලා. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික පහක් තිබ්බට මේ කාක්ෂික හෝ මේ කාක්ෂික වල පවතින ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන හදන්න සහභාගී කරවන්න මැංගනීස් කම්මැලි. මොකද 3D5 කියලා කියන්නේ අර්ධව පිරිච්ච ස්ථායි වින්‍යාසයක් තියෙන නිසා. කොහෙදි හරි ඇහුවොත් ඇයි මෙච්චර වැඩි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් සහිත D කාක්ෂික තියෙද්දිත් මැංගනීස්ගේ ලෝහක බන්ධන ප්‍රබලතාවය අඩු උනේ? ඇයි මේ කාමේ D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන හදන සහභාගී කරවලා නැත්තේ? හේතුව තමයි ළමයි 3D5 අර්ධව පිරුණු ස්ථායි වින්‍යාසයක් පැවතීම. එබැවින් මැංගනීස් 3D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන සහභාගීත්වයේ සඳහා අකමැති. හැබැයි 4s ඉලෙක්ට්‍රෝන සහභාගී කරනවා. දැන් එතකොට අපිට සින්ක්ගේ ද්‍රවාංකය අඩුවීම මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. හරි දැන් අපි ද්‍රවාංකය කියන ටොපික් එක තව ද්‍රවාංකයේ තියෙන ඊළඟට මම ඉතින්ටත් එක්කම යන්න මේ දෘಢතාවයත් එක්ක මේක පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ළමයි මේ ලෝහක බන්ධන ප්‍රබලතාවයේ මැංගනීස් වගේ කෙනෙක්ගේ අඩුයි සාපේක්ෂව. තේත් එක්ක මැංගනීස් වගේ කෙනෙක්ගේ ද්‍රවාංකය දෘಢතාවය වගේ ඒවා අනිත් කට්ටියට වඩා ටිකක් අඩු වෙන්න පුළුවන්. දැන් සින්ක් ගත්තාම සින්ක්ගේ ළමයි 3D10 ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 4s2. දැන් මෙන්න මේ වගේ වෙලාවක 3D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලා තියෙන වෙලාවට සින්ක් වගේ කට්ටිය D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන හදන්න සහභාගී කරවන්නේ නැහැ. එතකොට 4s ඉලෙක්ට්‍රෝන විතරයි සහභාගී කරවන්නේ. නිකන් හරියට කැල්සියම් මැග්නීසියම් වගේ. වෙනසක් නැහැ. සින්ක් එයාගේ 3D ඉලෙක්ට්‍රෝන සහභාගී කරවන්නේ සම්පූර්ණයෙන් පිරලා එතන ස්ථායීතාවයක් ගොඩනැගිලා තියෙන නිසා. අන්න සින්ක්ගේ ලෝහක බන්ධන ප්‍රබලතාවය අඩු වෙනවා. නිකන් එයාගේ ලෝහක බන්ධන ප්‍රබලතාවය අර S ගුණුවේ මැග්නීසියම් කැල්සියම්ගේ ලෝහක බන්ධන ප්‍රබලතාවය වගේ වෙනවා. එතකොට දෘঢ় බව අඩු වෙනවා. හරි. ද්‍රවාංකය අඩු වෙනවා. මොන ප්‍රශ්න කීපයකට එතන උත්තර තියෙනවා. ත්‍රායත් ආවොත් ළමයි මේ වැඩි දෘಢතාවය කියන එකට සාපේක්ෂව S ගුණුවේ කට්ටියට වඩා D ගුණුවේ කට්ටියගේ දෘಢ ස්වභාවය වැඩි. ඒකට හේතුව මේගොල්ලෝ හදන ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි. ඒකට හේතුව 4s ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3D ඉලෙක්ට්‍රෝනත් මේකට සහභාගී කරවීම. 3D ඉලෙක්ට්‍රෝන සහභාගී කරව ගන්න කම්මැලියෝ දෙන්නෙක් ඉන්නවා මැංගනීස් සහ සින්ක්.
ඒ සහභාගී කරවන්න දෙන කම්මැලිකමේ ප්‍රතිඵලයක් විදියට ඒගොල්ලන්ගේ සාපේක්ෂව ටිකක් අනිත් මූල ද්‍රව්‍ය වලට සාපේක්ෂව දෘಢ බව අඩු වෙන්න පුළුවන්, ද්‍රවාංක අඩු වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තමයි ඉහළ ද්‍රවාංකයක් සහ තාපාංකයක් පැවතීම. සාමාන්‍යයෙන් ලෝහ වගේ කට්ටියගේ තාපාංකය නෙමෙයි සංසන්දනය කරන්න කියන්නේ ද්‍රවාංකය. ඉතින් ඒකට උත්තර මෙහෙම දෙන්න පුළුවන්. S ගොනුවේ දැන් අපි කීප වතාවක් කිව්වා S ගොනුවේ මූල ලෝහවල ඒ ලෝහක බන්ධන ප්‍රබලතාවයට වඩා D ගොනුවේ ලෝහවල ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි. ආය කියනවා. S ගොනුවේ ඉලෙක්ට්‍රෝන වලට අමතරව 3D ඉලෙක්ට්‍රෝන නැත්නම් D ඉලෙක්ට්‍රෝන සහභාගී කරවීම වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික ලෝහක බන්ධන. දැන් උතන පොඩි ප්‍රශ්නයක් එනවා. ඔයා මගෙන් අහන්න පුළුවන් මේ D ඉලෙක්ට්‍රෝනද සහභාගී කරවන්නේ කාක්ෂිකද සහභාගී කරවන්නේ කියලා. ඒක මෙහෙමයි ගන්නවා ළමයි. D ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ස්කැන්ඩියම් කියන්නේ සමහර වෙලාවට මේ කියන විදිහට වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික පිටින්මත් සහභාගී වෙනවා. ඒකට කාක්ෂික අතිච්ඡාදනයක් සිද්ධ වෙනවාද? ඒව කතා කරන්න ඕනේ නැහැ. ඔයා මතක තියාගන්න තියෙන්නේ හරිද මේගොල්ලන්ට අභ්‍යන්තර ශක්ති මට්ටමේ තියෙන D ඉලෙක්ට්‍රෝන සහ වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික ලෝහක බන්ධන හදන සහභාගී කරවන්න පුළුවන්. උඩ දාගන්න හරි. එතකොට ඉන්නේ හැකියාවත් එක්ක මේගොල්ලන්ගේ ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි. හරි. ඒත් එක්ක සමස්තයක් විදිහට පොටෑසියම් කැල්සියම් වගේ මූල ද්‍රව්‍ය වලට මේගොල්ලන්ගේ ද්‍රවාංකය වැඩි. මැංගනීස් සිංක් ගත්තාම D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන හදන සහභාගීත්වයට දෙන අකමැත්ත නිසා පහළ ද්‍රවාංකයක් පෙන්වනවා. ඒ පොයින්ට්ස් ටික මේක කියවලා හයිලයිට් කරගන්න හරි. හයිලයිට් කරගන්න. එහෙම හයිලයිට් කරගන්න නැත්නම් අපිට ලියන්න සිද්ධ වෙනවා. හරි? ලියමුනේ මේක නෑ නේද ඒක? ලියමු. ඉහළ ද්‍රවාංකයක් හා තාපාංකයක් පැවතීම කියන එකේ ඔය ඡේදය යට පොඩි ඉඩක් තියෙනවා ලියන්න මෙහෙම. Zinc හි D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරී ඇති බැවින් Zinc හි D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරී ඇති බැවින්ද මැංගනීස් හි D උපශක්ති මට්ටම අර්ධව පිරී ඇති බැවින්ද D උපශක්ති මට්ටම අර්ධව පිරී ඇති බැවින්ද එම මූලද්‍රව්‍ය විසින් 4s ඉලෙක්ට්‍රෝන ඉවත් කළ පසු ලැබෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ එම මූලද්‍රව්‍ය 4s ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් පසු ලැබෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන්ට කියලා හදාගන්න. එම මූලද්‍රව්‍ය 4s ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් පසු ලැබෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන්ට සාපේක්ෂව ඉහළ ස්ථායීතාවයක් පවතී. සාපේක්ෂව ඉහළ ස්ථායීතාවයක් පවතී. සාපේක්ෂව ඉහළ ස්ථායීතාවයක් පවතී. එබැවින් මෙම මූලද්‍රව්‍ය D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන සෑදීම සඳහා සහභාගී කරවීමට එබැවින් මේ මූලද්‍රව්‍ය D ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන සෑදීම සඳහා සහභාගී කරවීමට අඩු නැඹුරුවක් දක්වයි. ඒ හේතුවෙන් මේ මූලද්‍රව්‍යවල ලෝහක බන්ධන ප්‍රබලතාවය සාපේක්ෂව අඩු වගයක් ගනී. ඒ හේතුවෙන් මේ මූලද්‍රව්‍යවල ලෝහක බන්ධන ප්‍රබලතාවය සාපේක්ෂව අඩු වගයක් ගනී. එය මෙම මූලද්‍රව්‍යවල දෘಢ ස්වභාවය අඩුවීමට සහ ද්‍රවාංකය අඩුවීමට හේතුවක් වේ. කියන වේගය වැඩිද? එය මෙම මූලද්‍රව්‍යවල දෘಢ ස්වභාවය අඩුවීමට සහ
ද්‍රවාංකය අඩුවීමට හේතු වේ. හරිද? හරි. මේ හරියනම් මම අකුරක් නෑර කියවන්නේ නැත්තේ ඔයාලට කම්මැලි හිතෙන නිසා ඔයා කියව ගන්න. මම ඔය තව කියපු කාරණා තුන නම් බලලා දාගන්න. මොන හරි ගැටලුවක් තිබ්බොත් මම අහන්න. ඊට පස්සේ ළමයි අඩුම පරමාණුක පරිමාවක් හා වැඩි ඝනත්වයක් දැක්වීම. දැන් මම ඒකට හේතුව කිව්වා පරමාණුක පරිමාව අඩු වෙන්න හේතුව. ඉතින් පරමාණුක පරිමාව අඩු වෙන්නේ අරය අඩු වෙන නිසා. අරය අඩු වෙන්නේ හරි දැන් උතර සංසන්දනයක් කරන්න මේකොල්ලොත් එක සාමාන්‍යයෙන්. හරි. එතන පරමාණුකාරය අඩු වෙනවා න්‍යෂ්ටිකාරෝපණයේ වැඩිවීම නිසා. ප්‍රධාන වශයෙන්. හරි. S ගුණයේ මූලද්‍රව්‍යවලට සාපේක්ෂව D ගුණයේ මූලද්‍රව්‍යවල න්‍යෂ්ටිකාරෝපණයේ වැඩිවීම තමයි ළමයි පරමාණුකාරය අඩු වෙන්න හේතු වෙන්නේ. දැන් පරමාණුක අරය අඩු වෙනකොට පරමාණුක පරිමාව අඩු වෙනවා. ඉතින් ඒත් එක ඝනත්වයේ වැඩි වෙන එක කතා කරන දෙයක් නෑනේ. මොකද S ගුණයේ මූලද්‍රව්‍ය වගේ කට්ටියත් එක්ක මේකොල්ල සලකනකොට පරමාණුක පරිමාව අඩු වෙලා ස්කන්ධයත් වැඩි වෙනකොට ස්කන්ධයත් වැඩි වෙනකොට පරමාණුක පරිමාව අඩු වෙලා ස්කන්ධයත් වැඩි වෙනකොට හරිද? පරමාණුක පරිමාව අඩු වෙලා ස්කන්ධයත් වැඩි වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. S ගුණයේ කට්ටියත් එක්ක සංසන්දනය කරලා D ගුණයට එනකොට න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙලා නියුට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙලා ස්කන්ධයේ වැඩි වෙනවා. හරි. පරමාණුක අරය අඩු වෙනවා ඒ නිසා පරිමාව අඩු වෙනවා කියලා මම කිව්වා. ඒත් එක සාපේක්ෂව ඉහළ ඝනත්ව පෙන්වන්න පුළුවන් මේ කොල්ලන්ට. පරමාණුක පරිමාව අඩු වෙනකොට ඉතින් කොහොමද දන්නවා ඒකක පරිමාවකට එකතු වෙන පරමාණු සංඛ්‍යාව වැඩි වෙලා තමයි ස්කන්ධය වැඩි වෙන්නේ. මොකද අපි ස්කන්ධයම අයිනකොට එක පරමාණුක බර නෙමෙයි දාන්නේ. හරි. ලෝහ කුට්ටියක බර. ඉතින් එතකොට පරමාණුක පරිමාව අඩු වෙනකොට වැඩි පරමාණු ප්‍රමාණයක් ඒ කුට්ටිය ඇතුළට එනවා. බර වැඩි වෙනවා. ඝනත්වය වැඩි වෙනවා. හරිනේ ළමයි. හරි. ඒකත් ඔහොමම තියාගෙන එන්න අනිත් පිටුවට මෙන්න මේ මූලද්‍රව්‍ය වල තව දකින්නට හම් වෙන ලක්ෂණයක් තමයි ළමයි මේ මූලද්‍රව්‍ය උත්ප්‍රේරක ලෙස පාවිච්චි කරන්න පුළුවන් හැකියාව. මේ මූලද්‍රව්‍ය උත්ප්‍රේරක විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන දරුවෝ හරිද? මෙන්න මේ මූලද්‍රව්‍ය වල ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික පැවතීම. ඉස්ලාම ඇයි මේ කොල්ලන්ට උත්ප්‍රේරක විදිහට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන එකට හේතුව හොඳට මතක තියාගන්න ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික පැවතීම. හරි. ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික පැවතීම. දැන් මේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික පැවතීම නිසා මේගොල්ලන්ට උත්ප්‍රේරක ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන කාරණේ මතක තියාගන්න ගමන් දැන් මේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික තියෙද්දි කොහොමද උත්ප්‍රේරක ලෙස ක්‍රියාත්මක වෙන්නේ? වා මුලින්ම තේරුම් ගන්න උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ප්‍රතික්‍රියාශීලතාවයේ වැඩි කරන දාන ද්‍රව්‍යයන්නේ. අපිට උත්ප්‍රේරක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ලොකෝට සිලබස් එකේ නෑ. නමුත් ඔයගොල්ලෝ අහලා ඇති සමහර වෙලාවට දැන් ඔය නිකල් වගේ උත්ප්‍රේරකයක් දාලා ඇල්කීනයක් H2ත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට හරි ප්‍රතික්‍රියක වායු අවස්ථාවේ උත්ප්‍රේරකයේ ඝන අවස්ථාවේ අපි කියන උත්ප්‍රේරකය විෂම ಜಾති උත්ප්‍රේරකයක් කියලා. ඔතනදී ඔය H2 අණු ඇල්කීන අණු
උත්ප්‍රේරක පෘෂ්ඨයට අධිශෝෂණය වීමක් එහෙම සිද්ධ වෙනවා. ඒ අධිශෝෂණය වෙනකොට උත්ප්‍රේරක පෘෂ්ඨයේ තියෙන නිකල් පරමාණුත් එක්ක අර H2 අණුව, ඇල්කීන අණුව බන්ධන සාදා ගැනීමක් සිද්ධ කරනවා. ආකර්ෂණ සාදා ගැනීමක් සිද්ධ කරනවා. මෙන්න මේ වගේ ඒවායේදී මෙන්න මේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත ඩීකාක්ෂික පැවතීම වැදගත් වෙනවා. ඔදන්නවා උත්ප්‍රේරක සමහරලාට ප්‍රතික්‍රියක සමග తాවකාලිකව අතරමැදි ආදිය හදනවා. ඒ කියන්නේ උත්ප්‍රේරක වලට ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. බන්ධන හදන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ වැඩවලදී මේගොල්ලන්ට මේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂිකවල වැදගත්කමක් තියෙනවා. දී හරහා තමයි මේගොල්ලෝ මේ උත්ප්‍රේරක විදියට සහභාගී වීම සිද්ධ වෙන්නේ. ඔය චුම්බක ගුණ ලැබීමත් සිද්ධ වෙනවා ඔය ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සහිත ඩීකාක්ෂික පැවතීම තුල. දැන් විශේෂයෙන්ම දැන් මෙතන මේ උත්ප්‍රේරක කීපයක් සඳහා උදාහරණ දීලා තියෙනවා. ඒකෙදි මම ඔයාලට යෝජනා කරනවා මෙන්න මෙහෙම V2O5 සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයේදී උත්ප්‍රේරකයක් විදිහට භාවිතා කරනවා කියන එක අපි තියරි ඉගෙන ගන්න එකක් නේ. නිකල් මාජන නිෂ්පාදනය එහෙම නැත්නම් ඇල්කීන ඇල්කයින හයිඩ්‍රජනීකරණය සඳහා නිකල් භාවිතා කරනවා කියන එකත් අපි කතා කරනවානේ. ඕගනික් වලදී CuCl, CuBr ආදිය අර බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වගේ එකකට බ්‍රෝමීන් එකක් සම්බන්ධ කරන්න, Cl එකක් සම්බන්ධ කරන්න CuCl, CuBr පාවිච්චි කරනවා කියන එකත් අපි තියරි ඉගෙන ගන්න ඕනේ. ඒ ප්‍රතික්‍රියා වලට පොදුවේ කියනවා සෑන්මේයර් ප්‍රතික්‍රියා කියලා. ඒක පටල ගන්න එපා සෑන්මේයර් ප්‍රතික්‍රියා කියලාදී නිකන් එකපාරට මේ මොනවද කියලා. ඔය බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල අර ක්ලෝරින් එක සම්බන්ධ කරන, බ්‍රෝමීන් එක සම්බන්ධ කරන, හරි අන්න ඒ වගේ ප්‍රතික්‍රියාවලට තමයි සෑන්මේයර් ප්‍රතික්‍රියා කියලා කියන්නේ. ඊට පස්සේ ප්ලැටිනම් උත්ප්‍රේරකයක් විදිහට භාවිතා කරන ඔය අවස්ථාවත් අපි කර්මාන්ත රසායන ඉගෙන ගන්නවා. මුලින් තියෙන ඔය එතේන් බහුඅවයවීකරණය සඳහා භාවිතා කරන උත්ප්‍රේරකය, ටයිටේනියම් වඩන් උත්ප්‍රේරකය ගැන අපි තියරි වෙන කොහෙවත් කතා කරන්නේ නැහැ. ඒතර ඔයා මේ ඒ උත්ප්‍රේරකේ මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් ඒ උත්ප්‍රේරකේ කොහේ හරි print කරලා තිබ්බොත් වගන්තියක හරි දෙකම එකයි වගේද? නෑ දෙකම එක නෑ. හරි දැක්කම හඳුන ගන්නවා කියන වෙන එකක්. හරි. ඒතර පොඩි පහසුවක් තියෙනවා. දැක්කොත් හඳුන ගන්න පුළුවන් ගානට. හරි. TiCl3 ඇලයිරක් Al2 මොනවද තියෙන්නේ? හරි. දැක්කොත් හඳුන ගන්න පුළුවන් ගානටවත් මතක තියාගන්න උත්සාහ කරන්න. ඒ අර ඩීගොනුවේ මූල ද්‍රව්‍ය හෝ එයාගේ සංයෝග උත්ප්‍රේරකයක් විදිහට මෙතන මතක තියාගන්න මූල ද්‍රව්‍යමය අවස්ථාව විතරක් වෙන්න ඕනේ නැහැ. මූල ද්‍රව්‍ය හෝ යාගේ සංයෝගයක් උත්ප්‍රේරකයක් විදිහට භාවිත කරන අවස්ථාවක් දෙකක් අඩුම තරමේ මතක තියාගන්න. හරි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ තමයි අපි යනවා D ගොනුවේ මූල ද්‍රව්‍ය වල ඔක්සිකරණ අවස්ථා සහ අයනීකරණ ශක්තිය කියන මාතෘකාවට. ඒකේ විශේෂයෙන් ඔක්සිකරණ අවස්ථා මේ D ගොනුවේ මූල ද්‍රව්‍ය වල අපි S ගොනුවේ මූල ද්‍රව්‍යයත් එක්ක සංසන්දනය කරද්දී දකින්න ලැබෙන විශේෂ ලක්ෂණයක් තමයි විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වීමේ හැකියාව. තොර ශාරලෝහ ගත්තාම ධන එක විතරයි. ශාරීය පාංශු ලෝහ ගත්තාම ධන දෙක විතරයි. හැබැයි D ගොනුවේ මූල ද්‍රව්‍ය බොහොමයකට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි P ගොනුවේ මූල ද්‍රව්‍ය එක ගත්තාම P ගොනුවේ මූල ද්‍රව්‍ය වලට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන් නේද? ඒතොර ඒක ඒ ලක්ෂණය ගත්තොත් P ගොනුව D ගොනුව සමානයි. S ගොනුවත් එක්ක සංසන්දනය කරොත් තමයි D ගොනුවේ කට්ටිය වෙනස් වෙන්නේ. දැන් මොනවාද මේ ඔක්සිකරණ අවස්ථා කියන්නේ? සාමාන්‍ය මේකවල වෙනනේ ධන ඔක්සිකරණ අවස්ථා. ඒකත් මුලින් කියන්නම්කෝ. ඔය ඔක්සිකරණ අංකය කියලා කියන්නේ බන්ධන සාදා ගැනීමේදී නිදහස් කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවනේ. සමහර ලාවට සම්පූර්ණ නිදහස් කරනවා, සමහර ලාවට හවුලේ තියාගන්න ලබා දෙනවා. ඉලෙක්ට්‍රෝනයක් සම්පූර්ණ නිදහස් කරත් ධන 1යි. හවුලේ තියාගන්න දුන්නත් හවුලේ තියාගන්න දුන්නා කියන්නේ මෙහෙමයි ඒක වෙන්නේ. පොඩ්ඩක් මතක් කරලා ඉන්න. දැන් HCl වගේ එක මෙයත් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, මෙයත් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඒතර හවුලේ ඉලෙක්ට්‍රෝන එක බැගින් දෙනවනේ. පස්සේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලය ක්ලෝරින් පැත්තට ඇදෙනවනේ. අන්න එතකොට හයිඩ්‍රජන්ට තමන්ගේ ඉලෙක්ට්‍රෝනයේ අහිමි වීමක් එනවනේ. తాවකාලික අහිමි වීම 1යි. ඔක්සිජන් අංකයේ ධන 1යි. මෙයා අනුන්ගේ ඉලෙක්ට්‍රෝනයක් తాවකාලිකව ලබා ගන්න ඕනේ. ඍණ 1යි. එහෙමයි ඔක්සිජන් අංකය ඉන්නේ. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් හදනකොට සෝඩියම් ධන අයනය Cl- නේ මෙයාට සම්පූර්ණ ඉලෙක්ට්‍රෝනයක් දීලානේ. සම්පූර්ණ අහිමිවීමක් වුණත් ඔක්සිජන් අංකයේ ධන 1යි, සම්පූර්ණ ලබා ගැනීමක් වුණත් ඍණ 1යි. එහෙම බලනකොට අපිට මෙහෙම කියන්න පුළුවන් නේ. සහසංයෝජ බන්ධන හදද්දී, අයනික බන්ධන හදද්දී යම් පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් සම්පූර්ණයෙන් අහිමි වෙනවා නම්, අර්ධව අහිමි වෙනවා නම් ඔක්සිජන් අංකයේ ධන විදිහට ලැබිලා ඒ ඉලෙක්ට්‍රෝන ගාන ඔක්සිජන් අංකයේ බවට පත් වෙනවා. සහසංයෝජ බන්ධන හෝ අයනික බන්ධන හදනකොට ඉලෙක්ට්‍රෝනයක් සම්පූර්ණයෙන් ලබා ගැනීම හෝ අර්ධව ලබා ගැනීම කරලා
හරි තියෙනවා නම් එයාගේ ඔක්සිකරණ අංකය ඍණ වෙනවා. ඒ ලබාගත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔක්සිකරණ අංකය බවට පත් වෙනවා. ඊට මේ D ගොනුවේ මූල ද්‍රව්‍ය වල සාපේක්ෂව පහත් අයනීකරණ ශක්තිය නිසා මේගොල්ලෝ කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙන එක. හරි. ඒතකොට මේගොල්ලෝ ධන ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ. ඒතර විචල්‍ය ඔක්සිකරණ අවස්ථාව පෙන්වනවා කියලා කියන්නේ අවස්ථාව අණුව එයා ඒ බන්ධන හදන නිදහස් කරලා තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා කියන එකනේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඇතැම් විට S ඉලෙක්ට්‍රෝන විතරක් නිදහස් කරන අවස්ථා තියෙනවා. එතකොට ඔය ධන 1 ධන 2 වගේ ඔක්සිකරණ අවස්ථා එන්නේ. හැබැයි ධන 4 ධන 5 ධන 6 ධන 7 වගේ ඔක්සිකරණ අවස්ථා වලට යනවා නම් ඒකේ තේරුම තමයි ළමයි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ D ඉලෙක්ට්‍රෝනත් බන්ධන හදන සහභාගී කරවලා තියෙනවා කියන කාරණේ. එතකොට මේගොල්ලන්ගේ S ඉලෙක්ට්‍රෝන සහ D ඉලෙක්ට්‍රෝන කියන ඉලෙක්ට්‍රෝන දෙවර්ගයම බන්ධන හදන්න සහභාගී කරවීමේ හැකියාව නිසා මේගොල්ලන්ට විචල්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා. හරි. ඊටදී විශේෂයෙන්ම ස්කැන්ඩියම් ගත්තාම එයා පෙන්වන්නේ ධන 3 ඔක්සිකරණ අවස්ථාව විතරයි. හරිද? ඒ ඇර ටයිටේනියම්ගේ සිට අපිට සින්ක් දක්වා මූල ද්‍රව්‍ය වල ධන 2 ඔක්සිකරණ අවස්ථාව දකින්න හම්බ වෙනවා. ඒකට හේතුව ඒගොල්ලන්ගේ අර 4s ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම. ස්කැන්ඩියම් 4s වලට අමතරව මෙයාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය තියෙන 3d1 4s2 ස්කැන්ඩියම් මේ ඉලෙක්ට්‍රෝන දෙක සඳහා වන අයනීකරණ ශක්තිය පමණක් ලබාගෙන ඒ ඉලෙක්ට්‍රෝන දෙක විතරක් නිදහස් කරන්නේ නැහැ. එයා ගන්නකොට මේ තුනටම අදාළ අයනීකරණ ශක්තිය ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ඔක්කොම නිදහස් කරලා ධන 3 හදනවා. අනිත් කට්ටිය ධන 2 හදනවා. ධන 1 හදන දෙන්නෙකුත් ඉන්නවා. හරි ධන 1 හදන එක්කෙනෙක් ඉන්නවා. ඔතන අපි 3D වල ධන 2 හැමෝම හදනවා ඉතුරු කට්ටියකින්. ඊට අමතරව ධන 3 ධන 4 ධන 5 වගේ ඔක්සිකරණ අවස්ථාත් පෙන්නනවා. ඒකොල්ලෝ D ඉලෙක්ට්‍රෝනත් විවිධ ප්‍රමාණ වලින් බන්ධන වලට සහභාගී කරවලා පොඩක් කියවලා බලමු. D ගොනුවේ ලෝහ සාමාන්‍යයෙන් ධන ඔක්සිකරණ අංක පෙන්වයි. අපිට සිලබස් එක ඇතුලේ ඍණ ඔක්සිකරණ අවස්ථා පෙන්වන ඒව නැත. හරි. හතරවන ආවර්තයේ D ගොනුවේ මූල ද්‍රව්‍ය වලින් ස්කැන්ඩියම් සහ සින්ක් ඇර අනිකුත් මූල ද්‍රව්‍ය වලට විචල්‍ය ඔක්සිකරණ අවස්ථා ඇති කැටායන සෑදිය හැක. ඒක හොඳ පොයින්ට් එකක් මතක තියාගන්න. ස්කැන්ඩියම් හදන්නේ ධන 3 විතරයි. සින්ක් හදන්නේ ධන 2 විතරයි. ඒතර විවිධ ඔක්සිකරණ අවස්ථා පෙන්වීමේ හැකියාව ඒ දෙන්නගේ නෑ අනිත් කටියට තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තාම D ගුණයේ මූල ද්‍රව්‍ය වලට විචල්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන්. ඔක්සිකරණ අවස්ථාවේ විචල්‍යතාවයට හේතුව බන්ධන සෑදීම සඳහා විචල්‍ය D ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් සහභාගී වීම. මම කියවනේ ඒ වෙලාවේ හැටියට දැන් මැංගනීස් උනත් සමහර ලාවට D ඉලෙක්ට්‍රෝන දෙකක් දෙන්න පුළුවන්. තව වෙලාවකදී පහක් දෙන්න පුළුවන්. ඒ වගේ ඒගොල්ලෝ මේ D ඉලෙක්ට්‍රෝන සහභාගී කරවීම සහ ඒක විවිධ ප්‍රමාණ වලින් සහභාගී කරවීම මත තමයි ළමයි මේ විවිධ ඔක්සිකරණ අවස්ථා එන්නේ. Zinc 2+ සහ ස්කැන්ඩියම් 3+ යන දෙකම තනි ඔක්සිකරණ අවස්ථාවේ ඇති අයන සාධන අතර එහෙම නෙමෙයි Zinc ධන 2 සහ ස්කැන්ඩියම් ධන 3 කියන තනි ඔක්සිකරණ අවස්ථාවල අයන සාධන අතර මේ අයන වලට අර්ධ වශයෙන් පිරුණු D කාක්ෂික නැත. ස්කැන්ඩියම් Zinc ස්කැන්ඩියම් ධන 3 හදනවා විතරක් නෙමෙයිලු. ස්කැන්ඩියම් ධන 3 හැදුවට පස්සේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික නැලු. Zinc ධන 2 හදනවා විතරක් නෙමෙයිලු. Zinc ධන 2 හැදුවට පස්සේ යාගේ D ඉලෙක්ට්‍රෝන සහිත වියුග්ම D ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික නැලු. ඔය අයනයක් හැදුවට පස්සේ වියුග්ම D ඉලෙක්ට්‍රෝන නැතිවීම නිසා මේගොල්ලන්ට අහිමි වන යම් ගුණාංග ටිකක් තියෙනවා. කැටායනයක් හැදුවට පස්සේ වියුග්ම D ඉලෙක්ට්‍රෝන පැවතීම නිසා ලැබෙන ගුණාංග ටිකක් තියෙනවා. අපි ඉස්සර කතා කරමු. එහෙනම් මේගොල්ලෝ කැටායන හැදුවට පස්සේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික නැතිවීම තුළ මේගොල්ලන්ට නොලැබෙන ගුණාංග ටිකක් තියෙනවා. මොනවාද ඒ කියලා අපි ඉස්සර කතා කරමු. හරි ඒකයි විශේෂයෙන් මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ දෙන්නගේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත D කාක්ෂික නැහැ කියලා. ඒ නැතිවීමත් එක්ක මේගොල්ලන්ට අහිමි වන යම් ගුණාංග ටිකක් තියෙනවා. අපි ඉදිරියේදී ඒ ගුණාංග කතා කරනවා. හරි ඊට පස්සේ එනවා ළමයි D ගොනුවේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ ඔක්සිකරණ අවස්ථා පහත වගුවමකින් දැක්වේ. හරි ඒ කියන්නේ මේකොල්ලෝ දැන් එක එකක් මූලද්‍රව්‍ය පෙන්වන සුලභ ඔක්සිකරණ අවස්ථා සමහර ලාවට දුර්ලභ ඔක්සිකරණ අවස්ථා සහිත වගුවක් තියෙනවා. ඊට කලින් පොඩි විස්තර ටිකක් තියෙන එකත් කියලා බලමු. ස්කැන්ඩියම් ගැන සඳහන් වෙනවා ස්කැන්ඩියම් ධන 3 අයනය විතරයි හදන්නේ. ඒ හරහා ස්කැන්ඩියම්ට ධන 3 ඔක්සිකරණ අවස්ථාව විතරක් පෙන්වන්න පුළුවන්. ඊළඟ පොයින්ට් එක ස්කැන්ඩියම් හැර අනිකුත් සියලුම මූලද්‍රව්‍ය ධන 2 ඔක්සිකරණ අවස්ථාව පෙන්වනවා. ඒකට හේතුව අවසන් ශක්ති මට්ටමේ 4s සඳහා වන අයනීකරණ ශක්තියයන් අඩුයි. එසා මේගොල්ලන්ට 4s ඉලෙක්ට්‍රෝන පමණක් නිදහස් කරමින් හරි ධන 2 අයනයේ සෑදීම සහ ඒ හරහා ධන 2 ඔක්සිකරණ අවස්ථාව පෙන්වීමේ හැකියාවක් තියෙනවා.
හරි. එතකොට 3D ඉලෙක්ට්‍රෝන වලට එලියන් 4s තියෙන්නේ. එතකොට 4s සඳහා වන සඵල න්‍යෂ්ටික ආරෝපණය අඩුයි. ඒ නිසා 4s ඉලෙක්ට්‍රෝන පහසුවෙන් නිදහස් කිරීමේ හැකියාවක් තියෙනවා 3D ඉලෙක්ට්‍රෝන ටික පරිස්සම් කරගෙන. 3D ඉලෙක්ට්‍රෝන පරිස්සම් කරගෙන 4s විතරක් යවනකොට මේගොල්ලන්ට ධන දෙක ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්න හැකියාව වෙනවා. ඒක තමයි යට ඡේදය තියෙන්නේ කියව ගන්න. ඒක ඔය ආකාරයෙන්ම මතක තියාගන්න අවශ්‍ය නැහැ. දාලා අදහස ගත්තාම ඇති. ඊළඟ පොයින්ට් එක අපි දන්නවා මේ කොපර් ගත්තාම කොපර් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සකස් වෙන්නේ 3D10 4s1 කියලානේ. මෙන්න මෙතනදී කොපර් වලට මේ 4s1 ඉලෙක්ට්‍රෝනය විතරක් අයින් කරලා කොපර් ධන එක අයනය සෑදීමේ හැකියාවක් තියෙනවා. හැබැයි කොපර් ධන එක අයනය හැදුවට හරි කොපර් ධන එක අයනය හැදුවට එයාට ওই ජලීය ද්‍රාවණවලදී වගේ නිදහස් අයනයක් විදිහට ඉන්න බෑ. නමුත් කොපර් ධන එක නැත්නම් කොපර්ගේ ධන එක ඔක්සිජන් අවස්ථාවෙන් සංයෝග පවතිනවා. ඒතර කොපර්ට ධන එක අවස්ථාවෙන් සංයෝග සෑදීමට හැකියාව ලැබිලා තියෙන්නේ මෙන්න මේ S1 ඉලෙක්ට්‍රෝනය විතරක් නිදහස් කිරීමේ හැකියාව නිසා. හරිද? ඔය ගැන අපි පස්සේ කතා කරනවා කොපර් යටතේදී. කොපර්ට ධන එක ඔක්සිජන් අවස්ථාව පෙන්වන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික වින්‍යාසය දිහා බලපුවාම මේක සාධාරණයි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද S ඉලෙක්ට්‍රෝනය අයින් වුණාට පස්සේ හොඳ ස්ථායී ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් ලැබෙන නිසා. හරි? හැබැයි එහෙම කියලා දැන් ක්‍රෝමියම්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය බලන්නකො. ක්‍රෝමියම්ගේ තියෙන 3D54S1 නේ. එහෙම කියලා මෙතනත් අර්ධෝපේච්ච ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් තියෙන්නේ කියලා ක්‍රෝමියම් මෙයා විතරක් අයින් කරලා 3D5 ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සහිත ක්‍රෝමියම් ධන එක හදන්නේ නැහැ. මොකද ඔය කැටයනයක ස්ථායීතාවය සඳහා හේතු වෙන්නේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ විතරක්ම නෙවෙයි. තව කාරණා තියෙනවා. ඒ අනුව ක්‍රෝමියම්ගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 3D54S1 S1 එක අයින් කරපුවාම අර්ධව පිරිච්ච ස්ථායි වින්‍යාසයක් ලැබෙනවා කියලා ක්‍රෝමියම් ධන එක හදන්නේ නැහැ. නමුත් කොපර් 4S1 එක අයින් කරලා 3D10 ස්ථායි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අරගෙන ධන එක හදනවා. හරි. ඊළඟ පොයින්ට් එක 3D ගොනුවේ මූල ද්‍රව්‍ය පෙන්눔 කළ හැකි ඉහළම ඔක්සිකරණ අංකය 4s සහ 3D ඉලෙක්ට්‍රෝන වල එකතුවට සමාන වේ. ඒ කියන්නේ අපි දන්නවා මේ D ගොනුවේ මූල ද්‍රව්‍ය වලට S ඉලෙක්ට්‍රෝන වලට අමතරව D ගොනුවේ D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනත් බන්ධන වලට සහභාගී කරවන්න පුළුවන්. එතකොට එයා ඔක්සිකරණ අංකයේ උපරිම වෙන්නේ වැඩිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් නිදහස් කරපුවාමනේ. බන්ධන වලට ඒතර වැඩිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ 4s වල සහ 3D වල තියෙන මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. නම් D ගොනුවේ අපි 3D ගැන කතා කරන 3D මූල ද්‍රව්‍යයකට පෙන්වීම හැකි ඉහළම ඔක්සිකරණ අවස්ථාව ලැබෙන්නේ එයාගේ S උපශක්ති මට්ටමේ 4s සහ 3D වල තියෙන ඉලෙක්ට්‍රෝන වල එකතුවට සමාන වෙනවා. දැන් අපි එක මැංගනීස් වල දකින්නවනේ. මැංගනීස් වල 3D5 4s2 මෙයාගේ ඉහළම ඔක්සිකරණ අවස්ථාව ධන 7යි. ඉතින් ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන 7 මෙයා බන්ධන වලට සහභාගී කරා කියන එකනේ. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නෑ Zinc-ගේ 3D10 4s2 තියෙනවා. ඒ නිසා මෙයාට ධන 12 පෙන්වන්න පුළුවන් කියලා. පෙන්නනවා නම් පෙන්වන්න පුළුවන් ධන 12 උපරිම. ඒ කියන්නේ යන්න පුළුවන් උපරිම ඔක්සිකරණ අවස්ථාව ධන 12. ප්‍රායෝගිකව ඒක පෙන්වන්න පුළුවන්ද බැයිද කියලා ගැටලුවක් තියෙනවා. නමුත් සෛද්ධාන්තිකව ඉහළම ඔක්සිකරණ අවස්ථාවට යනවනම් යන්න වෙන්නේ 3D සහ 4s ඉලෙක්ට්‍රෝන සියල්ල අයින් කරලා. නැත්නම් සියල්ල බන්ධන වලට සහභාගී කරවලා. ඒක තමයි යාට යනවනම් යන්න පුළුවන් ඉහළම ඔක්සිකරණ අවස්ථාව. නොයන්න පුළුවන්. යනවනම් යන්න පුළුවන් එතෙන්ට. 4s සහ 3D මුළු ඉලෙක්ට්‍රෝන ගානට සමාන අවස්ථාවකට යන්න පුළුවන්. එහෙම යනවා මැංගනීස්. හරි. යනවනම් යන්න පුළුවන් 3D සහ 4s ඉලෙක්ට්‍රෝන වල එකතුවට සමාන ඔක්සිකරණ අංකයකට ඉහළම ඔක්සිකරණ අවස්ථාව කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යා අනිවාර්යෙන් ඒ ඔක්සිකරණ අවස්ථාවට යන්න ඕන කියලා. එහෙම යන කෙනෙක් විදිහට මම මැංගනීස් හඳුන්වනවා. හරි. ඊට පස්සේ ඊළඟ පොයින්ට්ස් දෙක කියව ගන්න. ආන්තරික මූලද්‍රව්‍ය වලට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වීමේ හැකියාව ඇති අතර එය P ගොනුවේ මූලද්‍රව්‍ය වලට සමාන වේ. මම කියවනේ. දැන් ආන්තරික මූලද්‍රව්‍ය වලට කියලා වචනයක් මෙතෙන්ට අවිල්ලා තියෙනවා. එතකොට ඒ වචන ඉතින් 100%ක්ම නිවැරදි වෙන්නේ නැහැ. ස්කැන්ඩියමුත් ආන්තරික මූලද්‍රව්‍යයක්. ස්කැන්ඩියම්ට නම් ඉතින් විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න හම්බෙන්නේ නැහැ. නමුත් කමක් නැහැ. පොදුවේ ගත්තාම ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, කොපර්, නිකල් වගේ වෙනකම් ආන්තරික මූලද්‍රව්‍යනේ. ඒගොල්ලන්ට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන්. ඒ ගුණය P ගොනුවේ මූලද්‍රව්‍ය වල ගුණයකට සමාන වෙනවා. මොකද P ගොනුවේ ඔයා දන්නවා සල්ෆර්, ෆොස්ෆරස්, නයිට්‍රජන් ගත්තාම විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වීමේ හැකියාව තියෙනවා. එහෙනම් බැලුවොත් ඒක P ගොනුවේ මූලද්‍රව්‍යයත් එක්ක සමාන ලක්ෂණයක්. හැබැයි S ගොනුවේ මූලද්‍රව්‍යයත් එක්ක ගත්තොත් අසමාන ලක්ෂණයක්. එසේ මේවාට
ඔක්සිකරණ අවස්ථාව වෙනස් කිරීමේ හැකියාව ඇත. අන්න හොඳ පොයින්ට් එක. දැන් මැංගනීස් වගේ ගත්තොත් මැංගනීස් වලට ධන 2 ධන 4 බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේ මැංගනීස් වල ධන 7ට මැංගනීස් වල ධන 2 බවට පත් වෙන්න පුළුවන්. දැන් මේ බලන්න. යම් අවස්ථාවකදී මැංගනීස් අඩංගු සංයෝගයක් හෝ අයනයක් එයාගේ ඔක්සිකරණ අංකය ධන 7 සිට ධන 2ට අඩු කරගන්නවා කියන්නේ මේක ඔක්සි හරණයක්නේ. එහෙනම් ඒ වෙලාවේදී එයා ඔක්සි හරණයක් වෙනවා කියලා කියන්නේ එයා ඔක්සි කාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවනේ. ඒ කියන්නේ තව ප්‍රභේදයක් ඔක්සි කරණය කරමින් තමයි මැංගනීස් ධන 7 ඉඳලා එයාගේ ඔක්සිකරණ අවස්ථාව ධන 2ට පත් කරගන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ට ඔක්සි හාරක විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. යම් හේකින් අපි හිතමු එයාගේ ඔක්සිකරණ අංකය වැඩි වුණා කියලා. ඒතර මැංගනීස් ගේ ධන 2 ඔක්සිකරණ අවස්ථාව සහිත අයනයක් හෝ සංයෝගයක් මැංගනීස්ගේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවට යනවා. ඒක ඔක්සිකරණයක්නේ. ඔක්සිකරණයක් විතරක් වෙන්න බෑනේ. එහෙනම් මොකෙක් හරි වෙන තව කවුරු හරි ඔක්සිහරණය වෙන්න ඕන. එහෙනම් ඔක්සිහාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඔක්සිකරණ අංක අඩු අගයක සිට වැඩි අගයකට පත් කරමින් මේගොල්ලෝ ඔක්සිකරණය වෙමින් ඔක්සිහාරක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ වැඩි ඔක්සිකරණ අවස්ථා අඩු ඔක්සිකරණ අවස්ථා වලට රැගෙන එමින් ඒ කියන්නේ ඔක්සිහරණය වෙමින් මේගොල්ලෝ ඔක්සිකාරක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ ඩී ගොනුවේ මූල ද්‍රව්‍ය වලට විචල්්‍ය ඔක්සිකරණ අංක පැවතීමත් ඒ ඔක්සිකරණ අංක වෙනස් කර ගැනීමට ඇති හැකියාවක් නිසා මේගොල්ලන්ට ඔක්සිකාරක සහ ඔක්සිහාරක විදිහට ක්‍රියාත්මක වීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. මම මේ chart එක බෝඩ් එකේ අඳින්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි මේ ඔක්සිකරණ අංක ගැන ඉදිරියේදී කතා කරන නිසා ස්කැන්ඩියම්ට ධන 3 විතරක් පෙන්වන්න පුළුවන් කියන කාරණේ මතක තියාගන්න ඕන. ටයිටේනියම් ධන 2 ධන 3 ධන 4 පෙන්වනවා. නමුත් අපි ටයිටේනියම් ගැන සිලබස් එකේ කතා කරන්නේ නැහැ. වැනේඩියම් ධන 2 ධන 3 ධන 4 ධන 5 පෙන්වනවා. අපි සිලබස් එකේ කතා කරන්නේ නැහැ. ක්‍රෝමියම් ගත්තාම ළමයි ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 කියන සියලු ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන්ලු. නමුත් මෙයාගේ සුලභ ඔක්සිකරණ අවස්ථාව වෙන්නේ ධන 2 ධන 3 සහ ධන 6. ඒකිනුත් ළමයි ධන 3 සහ ධන 6 තමයි වඩාත් ස්ථායී ඔක්සිකරණ අවස්ථාව වෙන්නේ. ධන 2 ඔක්සිකරණ අවස්ථාවත් තරමක් අස්ථායී. ඕනනම් ඒ ක්‍රෝමියම්ගේ ධන 2 කියන එකට පොඩි ඊතල කැලලක් ගහලා ලියා ගන්න. ධන 2 ඔක්සිකරණ අවස්ථාවද තරමක් අස්ථායී වෙයි. ධන 2 ඔක්සිකරණ අවස්ථාවද තරමක් අස්ථායී වේ. ඒ හිම බැලුවොත් එහෙම ක්‍රෝමියම්ගේ සුලභම ඔක්සිකරණ අවස්ථා ස්ථායී ඔක්සිකරණ අවස්ථා අපිට ධන 3 සහ ධන 6 කියලා අඳුන ගන්න පුළුවන්. මැංගනීස් ගත්තාම ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන 7. සුලභ ඔක්සිකරණ අවස්ථාව විදිහට ධන 2 ධන 3 ධන 4 ධන 6 ධන 7 දක්වලා තියෙනවා ළමයි. අපි ඇත්තටම සිලබස් එකේදී කතා කරන්නේ ධන 2 ධන 4 සහ ධන 7 පිළිබඳව ධන 6 පිළිබඳවත් යම් තාක් හැඳින්වීමක් කරනවා. යකඩවල ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 නමුත් ධන 2 සහ ධන 3 තමයි ස්ථායී වෙන්නේ. කොබෝල්ට් වල ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 2 සහ ධන 3 තමයි වඩාත් ස්ථායී වෙන්නේ, සුලභ වෙන්නේ. වඩාත් සුලභ වෙනවා කියන්නේ ස්ථායී නිසා. නිකල් වල ධන 2 ධන 3 ධන 4 තියෙනවා. නමුත් ධන 2 තමයි ස්ථායී වෙන්නේ. කොපර් වල ධන 1 ධන 2 හරි ඒ දෙකම ගැන අපි කතා කරනවා. සිංක් වල ධන 2 විතරයි. හරි. ඔයාලට පේනවා පෙන්විය හැකි උපරිම ඔක්සිකරණ අංකය මැංගනීස් දක්වා වැඩි වෙලා නැවත අඩු වෙලා තියෙනවා. ඒ වගේ පොඩි නිකන් රටා වුණොත් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. නේද? ස්කැන්ඩියම්ගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. ස්කැන්ඩියම් පෙන්වන උපරිම ඔක්සිකරණ අවස්ථාව ධන 3යි. ටයිටේනියම් වල අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. පෙන්වන උපරිම ඔක්සිකරණ අංකය ධන 4යි. වැනේඩියම් වල අවසන් ශක්ති මට්ටමේ අවසන් ශක්ති මට්ටමේ නෙමෙයි 4s සහ 3d එකතුව ස්කැන්ඩියම් වල 4s 2 3d1 එකතුව ඉලෙක්ට්‍රෝන 3යි. පෙන්වන උපරිම ඔක්සිකරණ අංකය 3යි. ටයිටේනියම් 4s2 3d2 එකතුව 4යි. පෙන්වන උපරිම ඔක්සිකරණ අංකය 4යි. ටයිටේනියම් වැනේඩියම් හරි වැනේඩියම් නේ මම ඔය කිව්වේ. හරි ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් 4s2 3d3 sd එකතුව 5යි. පෙනෙන ඔක්සිකරණ අංකයේ උපරිම එක 5යි. ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් එයාගේ 4s1 3d5 sd එකතුව 6යි. පෙනෙන උපරිම ඔක්සිකරණ අංකය 6යි. මැංගනීස් 4s2 3d5 4s සහ 3d ඉලෙක්ට්‍රෝන වල එකතුව 7යි. උපරිම ඔක්සිකරණ අංකය ධන 7යි. ඔයාලට පේනවා ස්කැන්ඩියම් සිට මැංගනීස් දක්වා යනකොට 4s සහ 3d ඉලෙක්ට්‍රෝන වල එකතුවට සමාන
අගයක් තමා එයාගේ උපරිම ඔක්සිකරණාංකයේ බවට පත් වෙන්නේ. ඒක එක තේරුණාද? ස්කැන්ඩියම් සිට මැංගනීස් දක්වා 4s උපශක්ති මට්ටමේ සහ 3d උපශක්ති මට්ටමේ ඇති මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙනවා එයාගේ උපරිම ඔක්සිකරණාංකය. හරි, ඒක චුට්ටක් මතක තියාගන්න. ඊට පස්සේ ළමයි ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූල ද්‍රව්‍ය වල සුලභ ඔක්සිකරණාංක තදාකුරෙන් දක්වා ඇත. ඊටු පොයින්ට් හතරක් මම නිකන් කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. S සහ P ගොනු මූලද්‍රව්‍ය වලින් D ගොනුවේ මූලද්‍රව්‍ය වෙනස් වන ප්‍රධාන අවස්ථාවක් වන්නේ ශුන්‍ය ඔක්සිකරණාංකයේ සහිතව මූලද්‍රව්‍ය පරමාණු අවස්ථාව. බලන්න මේ සමහර සෙන්ටෙන්සස් මම මේ ෆයිනල් අප්ඩේට් එකට කලින් ටියුට් එකේ print out එකක් තමයි ගත්තේ. මම මේ පොයින්ට් එක අයින් කරාද වගේ මතකක් තියෙනවා. නැත්තම් නොසලකා හරින්න තියෙනවා නම් කියව ගන්න. ළමයි S ගොනුවේ මූලද්‍රව්‍ය සංයෝග හදනකොට ධන ඔක්සිකරණාංකයක් පවතිනවා. P ගොනුවේ මූලද්‍රව්‍ය සංයෝග හදනකොට එක්කෝ ධන ඔක්සිකරණාංකයක් එහෙම නැත්නම් ඍණ ඔක්සිකරණාංකයක් පවතිනවා. හරි. D ගොනුවේ මූලද්‍රව්‍ය වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඔක්සිකරණාංකය බිඳුවේ තියාගෙන සංයෝග හදන්න පුළුවන්. ඔක්සිකරණාංකය බිඳුවේ තියාගෙන සංයෝග හදන්න පුළුවන්. ඉදිරියේදී කියනවා මේකොල්ලෝ හදනවා සංකීර්ණ අයන කියලා. සංකීර්ණ අයන සංකීර්ණ සංයෝග හදන්න පුළුවන්. සංකීර්ණ සංයෝග හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්සිකරණාංකය බිඳුවේ තියාගෙන සංකීර්ණ සංයෝග හදන්න පුළුවන්. අපි සංකීර්ණ සංයෝග සංකීර්ණ අයන ඉදිරියේදී කතා කරමු. හරි. ඒ පොයින්ට් එක නම් ඒ තරම් වැදගත් පොයින්ට් එකක් නෙවෙයි. හරි. ඊළඟට ළමයි මෙන්න මේ පොයින්ට් එක බලන්න. මේ D ගොනුවේ මූලද්‍රව්‍ය සාමාන්‍ය ළමයි දැන් ඔය ඔක්සිකරණාංක පෙන්වන්න පුළුවන් විදි දෙකක් තියෙනවනේ ලෝහයකට. දැන් හිතන්නකො මෙහෙම මැංගනීස් කියන කෙනා එයා මැංගනීස් ධන 2 අයනයේ හදලා එයාගේ ධන 2 ඔක්සිකරණාංකය පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ එයා කැටායනයක් බවට පත් වෙලා එයාගේ ඔක්සිකරණාංකය පෙන්වන්න එයාම ඔක්සිකරණාංකයක් පෙන්වන්න පුළුවන්. ඒ වගේම දැන් මැංගනීස් වල ධන 7 තියෙනවනේ. එයාට ධන 2 ඔක්සිකරණ අවස්ථාව කැටායනයේ හදලා පෙන්නුවට ධන 7 ඔක්සිකරණාංකය ධන 7 කැටායනයේ හදලා පෙන්වන්න බෑ. ධන 7 යා පෙන්වන්නේ MnO4- වගේ ඔක්සිජන් වගේ ෆ්ලෝරින් වගේ ඉහළ විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක් එක්ක බැඳිලා හදන සංයෝගයක් හෝ අයනයක් තුලදී විතරයි. මොකක්ද දැන් මේ කියන්න හදන්නේ? මේ විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්නන හරි මූලද්‍රව්‍ය වල කුඩා ඔක්සිකරණ අවස්ථා මේ අදාළ මූලද්‍රව්‍ය වලට කැටායන බවට පත් වෙමින් පෙන්වන්න පුළුවන්. හැබැයි වැනේඩියම් වල ධන 5 වගේ ඔක්සිකරණාංක, ක්‍රෝමියම් වල ධන 6 වගේ ඔක්සිකරණාංක, මැංගනීස් වල ධන 6 ධන 7 වගේ ඉහළ ඔක්සිකරණාංක තියෙන්නේ. ඒ ඔක්සිකරණාංක මේ මූලද්‍රව්‍යයට කැටායනයක් බවට පත් වෙමින් පෙන්වන්න බෑ. මැංගනීස් වල ධන 7 අයනය වගේ හදනොත් ඒක අස්ථායින් ළමයි. එතකොට ඔය වැනේඩියම් ධන 5, ක්‍රෝමියම් ධන 6, මැංගනීස් ධන 6 ධන 7 වගේ ඔක්සිකරණාංක පෙන්වන්නේ සංයෝග සහ අයන තුලදී. අයන කියලා කියන්නේ ඒක පරමාණුක අයන නෙමෙයි, බහු පරමාණුක අයන තුලදී. ඒකෙදි ෆ්ලෝරින් ඔක්සිජන් වගේ ඉහළ විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයක බැඳිලා හදන මෙන්න මේ වගේ අයන එහෙම නැත්නම් V2O5 වගේ සංයෝග තුලදී තමයි ළමයි ඒගොල්ලන්ගේ ඉහළ ඔක්සිකරණ අවස්ථා පෙන්වන්නේ. ඒක තමයි කියන්නේ. ඒතර ගොළුවේ තියෙන්න ඕන යම් මූලද්‍රව්‍යයක් ඔය ධන 5 ධන 6 ධන 7 වගේ ඉහළ ඔක්සිකරණාංක ධන 4ක් සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. ධන 4 ධන 5 ධන 6 ධන 7 වගේ ඔක්සිකරණාංක පවතින්නේ සංයෝග හෝ අයන තුලදී, බහු පරමාණුක අයන තුලදී. මැංගනීස් ධන 6 ඔක්සිකරණාංකය පෙන්වනවා කියන එකේ තේරුම මැංගනීස් ධන 6 කැටායනයේ හදනවා කියන එක එහෙම නෙමෙයි. හැබැයි මැංගනීස් ධන 2 කියන ඔක්සිකරණ අවස්ථාව කැටායනයේ හදලා පෙන්වන්න පුළුවන්. වැනේඩියම් එයාගේ ධන 3 පෙන්වනවා කියන්නේ V3+ අයනය හදලා වෙන්න පුළුවන්. හැබැයි වැනේඩියම් ධන 5 පෙන්වනවා කියලා කියන්නේ V5+ හදලා නෙමෙයි. ඒ වගේ ඔක්සිකරණ අවස්ථාවක් කැටායනය කරහා පෙන්වන්න බෑ. එහෙම කැටායන හැදෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන පහ නිදහස් කරන සම්පූර්ණයෙන් එහෙම බෑ. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ ඒක V2O5 වගේ සංයෝගයක් කරහා පෙන්වනවා. මෙතනදී වැනේඩියම් ඔක්සිකරණ අවස්ථාව ධන 5යි. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය තියෙන්නේ වගන්ති කියව ගන්න. D ගොනුවේ ලෝහවල පහළ ඔක්සිකරණ අවස්ථාවලින් සකස් වන ඔක්සයිඩ් සාමාන්‍යයෙන් භාෂ්මික වේ. ඉහළ ඔක්සිකරණ අවස්ථාවලින් සකස් වන ඔක්සයිඩ් සාමාන්‍යයෙන් ආම්ලික වේ. මධ්‍යස්ථ ඔක්සිකරණාංක වලින් සකස් වන ඔක්සයිඩ් උභයගුණීය වේ. ඒක මෙහෙමයි ළමයි. දැන් මේගොල්ලන්ට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ ඒ විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාවලින් මේගොල්ලන්ට ඔක්සයිඩ් හදන්න පුළුවන්. දැන් මෙහෙම එන්නකෝ.
දැන් අපි ශාරීය පාංශු ලෝහ ගත්තොත් මේකොල්ලන්ගේ ඔක්සිකරණාංකය ධන 2 විතරනේ ශාරීය පාංශු ලෝහ වල. ඒතකොට මැග්නීසියම්ගේ ඔක්සයිඩේ හැමදාමත් MgO වෙනවනේ. කැල්සියම්ගේ ඔක්සයිඩේ හැමදාමත් CaO වෙනවනේ. ස්ට්‍රොන්ටියම්ගේ SaRO වෙනවා. කොහොමද යන්නේ? හැබැයි දැන් මේගොල්ලන්ගේ විචල්‍ය ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ ළමයි මේගොල්ලන්ට ධන 2නුත් ඔක්සයිඩ් හදන්න පුළුවන්, ධන 3නුත් හදන්න පුළුවන්. අන්න ඒ වගේ සිද්ධියක් එනවා. අපේ සිලබස් එකේ මේකට ක්‍රෝමියම් සහ මැංගනීස් කියන දෙන්න අරගෙන කතා කරන්න කියලා තියෙනවා. ක්‍රෝමියම්ගේ ධන 2 ඔක්සිකරණ අවස්ථාව, ධන 3 ඔක්සිකරණ අවස්ථාව, ඊට පස්සේ ධන 4 ඔක්සිකරණ අවස්ථාව, ධන 6 ඔක්සිකරණ අවස්ථාව ගන්න කියලා තියෙනවා. මැංගනීස්ගේ ධන 2 ඔක්සිකරණ අවස්ථාව, ධන 3 ඔක්සිකරණ අවස්ථාව, ධන 4, ධන 6, ධන 7 වගේ ගන්න පුළුවන්. ක්‍රෝමියම් ධන 2කින් ඔක්සයිඩයක් හැදුවොත් ඒක CrO වෙනවනේ. ධන 3න් හැදුවොත් ඔක Cr2O3 වෙනවා. ධන 4න් හැදුවොත් CrO2 වෙනවා. ධන 6න් හැදුවොත් CrO3 වෙනවා. එහෙම තියනවද? හරි. මැංගනීස් ධන 2කින් හැදුවොත් MnO වෙනවා. මේක MnO2 වෙනවා. Mn2O3 වෙනවා. ධන 4න් හැදුවොත් MnO2 වෙනවා. ධන 6න් හැදුවොත් MnO3 වෙනවා. ධන 7න් හැදුවොත් Mn2O7 වෙනවා. මෙන්න මේ මාතෘකාවේදී ඔයාට ක්‍රෝමියම් සහ මැංගනීස් සම්බන්ධව ඔන්න ඔය ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔයා ඉස්සරහට ක්‍රෝමියම් ගැන ඉගෙන ගන්නකොට ඔයා ක්‍රෝමියම්ගේ ඔක්සිකරණාංක ටික ඉගෙන ගන්නවා. ධන 2 තියෙනවා, ධන 3 තියෙනවා, ධන 6 තියෙනවා, එහෙම ඉගෙන ගන්නවා. මැංගනීස්ගේ ධන 2, ධන 3, ධන 4, ධන 6, ධන 7 තියෙනවා කියලා ඉගෙන ගන්නවා. ඒතර ඔයාට මේ ඔක්සිකරණාංක ටික මතකයි නම් ඒ ඔක්සයිඩ් ටික ලියා ගන්න පුළුවන් නේ. ඔක ලියන්නේ මෙහෙමනේ. දැන් මම මෙයා ලියපු හැටි පැහැදිලි කරන්නම්කෝ. අපි හිතමුකෝ මැංගනීස් ධන 3 අයනේ හදනවා කියලා. ධන 3 ඔක්සිකරණ අවස්ථාව පෙන්වන්නේ ධන 3 අයනෙන් කියලා. එන ඔක්සිජන් වල ඔක්සයිඩ් කියන O2 මයිනස් නේ මෙතක මාරු කරපු එක කරේ. හරිද? දැන් ක්‍රෝමියම් CrO2 ලිය මෙහෙමයි. ක්‍රෝමියම්ගේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවෙන් අපි හිතමුකෝ ධන 4 අයනේ හදනවා කියලා. ඔක්සයිඩ් කියන්නේ O2 මයිනස් නේ. ඒතර මේක මාරු කරපුවාම එන්නේ Cr2O4 කියලානේ. සුළු කරපුවාම CrO2 ඕන්න ලියා ගන්න. හරි. එතකොට ළමයි මෙන්න මේ ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික උභයගුණීය ස්වභාවය බැලුවොත් අපිට පේනවලු මේ අඩු ඔක්සිකරණ අවස්ථාවලදී අඩු ඔක්සිකරණ අවස්ථාවලදී භාෂ්මික ලක්ෂණත් වැඩි ඔක්සිකරණ අවස්ථාවලදී ආම්ලික ලක්ෂණත් මධ්‍යස්ථ ඔක්සිකරණ අවස්ථාවලදී උභයගුණීය ලක්ෂණත් පෙන්වනවා කියලා. සාමාන්‍යයෙන් අපි ආවර්තා වගුවේ ඉගෙන ගන්න පිළිවෙලනේ ක්‍රෝමියම්ට පස්සේනේ මැංගනීස්. ඔයාට පුළුවන් නම් 34 කියන ඉලක්කය මතක තියාගන්න. ඒ කියන්නේ මෙයාගේ ධන 3 අවස්ථාව උභයගුණී වෙනවා. මෙයාගේ ධන 4 අවස්ථාව උභයගුණී වෙනවා. මම මේ පාඩම් කරන්න ලේසි වෙන්න කියන්නේ. සාමාන්‍යයෙන් කුඩා ඔක්සිකරණ අවස්ථා භාෂ්මික වෙනවා. ඉහළ ඔක්සිකරණ අවස්ථා උභයගුණී ඔක්සිකරණ අවස්ථාවට වඩා වැඩි ඔක්සිකරණ අවස්ථා ආම්ලික වෙනවා. එහෙනම් මේකේ උභයගුණී ඔක්සිකරණාංකයට වඩා අඩු අවස්ථා මේවා භාෂ්මික වෙනවා. ඊට වඩා වැඩි ඒවා ආම්ලික වෙනවා. ඒතර ඔයාට 3-4 මතක නම් එතනින් ඔයාට උභයගුණී ඔක්සයිඩ් දෙක අඳුන ගන්න පුළුවන්. සමස්තයක් විදිහට ක්‍රෝමියම් සහ මැංගනීස්ගේ භාෂ්මික ලක්ෂණ ඔක්සයිඩ් අඳුන ගන්න පුළුවන්. සමස්තයක් විදිහට ක්‍රෝමියම් සහ මැංගනීස්ගේ ආම්ලික ඔක්සයිඩ් අඳුන ගන්න පුළුවන් නේ. එතනින්ම ඒ තියරි කැලේ 90ක් ඉවරයි. ඊට අමතරව ළමයි ඉතින් අපි ඔක්සිකරණාංකයේ වැඩි වෙනකොට ආම්ලික ලක්ෂණ වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් මෙයාගේ ආම්ලික ස්වභාවයට වඩා මෙයාගේ ආම්ලික ස්වභාවය වැඩි. ඒ නිසා තමයි ඔය CrO2 CrO3 ගත්තාම CrO2 වලට දුබල ආම්ලික ලක්ෂණ ඇවිල්ලා CrO3 වලට ආම්ලික ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මෙයාත් ලොකු ප්‍රබල භාෂ්මික ලක්ෂණ තියෙන සංයෝගයක් නෙවෙයිලු. මේකත් දුබල භාෂ්මික ඔක්සයිඩයක්ලු. ඒතර මේක උභයගුණීය වෙලා තියෙනවා. මේක දුබල ආම්ලික වෙලා තියෙනවා. මේක ආම්ලික වෙලා තියෙනවා. මම කියන්නේ දුබල ප්‍රබල කතා කියන්න කලින් ඉස්සල්ලා ඔක්සිකරණාංක ටික ඊට පස්සේ ඒකට දාලා ඔක්සයිඩ් ටික උභයගුණීය මාජින් එක සමස්තයක් විදිහට භාෂ්මික කවුද සමස්තයක් විදිහට ආම්ලික කවුද කියලා මතක තියාගන්න. එතනින්ම වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. දුබල ප්‍රබල කතාව ටිකක් පස්සට තියාගන්න මතක හිටින්නෙම නැත්තම් අත්දැකීම් එක මතක තියාගන්න. දැන් මෙහෙම බලුවොත් එහෙම මේ පැත්තට ආම්ලික ලක්ෂණ වැඩි වෙන්න ඕන, මේ පැත්තට භාෂ්මික ලක්ෂණ වැඩි වෙන්න ඕන. මෙයාට වඩා මෙයා භාෂ්මික වෙන්න ඕන, මෙයාට වඩා මෙයා ආම්ලික වෙන්න ඕන. එහෙම බැලුවොත් අපිට නිකන් මෙයාට දුබල භාෂ්මික කියලා දාලා මෙයාට භාෂ්මික කියලා දාමු. හරි ආවෙ තියෙන්නේ. එහෙනම් මෙයාට දුබල ආම්ලික කියලා දාලා මෙයාට ආම්ලික කියලා දාමු.
ආවේ තියෙන්නේ. එහෙනම් ළමයි අන්න ඒ විදිහට ඔයාට මේ chart එක මතක තියාගන්න වෙනවා. ඒ කියන්නේ මේ D ගොනුවේ විචල්්‍ය ඔක්සිකරණ අංක පෙන්නන ලෝහ ඒ විචල්්‍ය ඔක්සිකරණ අංක වලින් විවිධ ඔක්සයිඩ් හදන්න පුළුවන්. ඔක අපිට දකින්න හම් වෙනවා මැංගනීස්ගේ, ක්‍රෝමියම්ගේ, වැනඩියම්ගේ දකින්න හම් වෙනවා. සැලකිය යුතු ඔක්සයිඩ් සංඛ්‍යාවක් තියෙනවා. ඒ යම් මූලද්‍රව්‍යයක ඔක්සයිඩ් සෙට් එක ගත්තට පස්සේ පහළ ඔක්සිකරණ අවස්ථාවලින් ව්‍යුත්පන්න වන ඔක්සයිඩ් භාෂ්මිකයිලු, ඉහළ ඔක්සිකරණ අවස්ථාවලින් ව්‍යුත්පන්න වන ඔක්සයිඩ් ආම්ලිකයිලු, මැද්ද උභයගුණීලු. අපිට ඉගෙන ගන්න තියෙන්නේ ක්‍රෝමියම් මැංගනීස්. ක්‍රෝමියම් මැංගනීස් කියන පිළිවෙල ගත්තාම 3 4 කියලා මතක තියාගත්තාම ක්‍රෝමියම්ගේ 3 උභයගුණී, මැංගනීස්ගේ 4 උභයගුණී. එහෙනම් ක්‍රෝමියම්ගේ 3ට වඩා උඩ ඒවා, අඩු ඒවා භාෂ්මිකයි, වැඩි ඒවා ආම්ලිකයි. මැංගනීස්ගේ ධන 4ට වඩා අඩු ඒවා භාෂ්මිකයි, වැඩි ඒවා ආම්ලිකයි. හරි ලේසි. හරි ලේසි. හරි. අපිට එහෙම මතක තියාගන්න පුළුවන්. හරි. මම එහෙනම් මේ වීඩියෝ එකේදී මේ කොටස කරලා ඉවර කරනවා. ළඟ වීඩියෝ සෙට් එකක් වැටේ. කොටස් 3කින් විතර අපි D ගුණ ඉවර කරගන්න try කරමු. ওই ටික බලලා හොඳට පාඩම් කරගන්න. එනස් යුතුනාට ජය වේවා. අයිබෝන්.